සුවපත් වෙම්මා කියන හිතන සිතුවිල්ලම සිතෙන්නේ ආසාවක්, ඊර්ෂ්‍යාවක්, වෛරයක්, ක්‍රෝධයක්, මානයක්, උද්ධච්චයක්, අහංකාරයක් නේ. මේ හිතට තරහා එනකොට පිට ඇවිස්සෙනවනේ. ගින්නට හොඳ නරක දෙකම දැවෙනවා. එහෙනම් කෙනෙක්ගේ හොඳ නරක දෙකම විනාශ වෙනවා නේද තරහා එනකොට. එහෙනම් මෛත්‍රිය වඩා. ඒ නිසා ස්වාර්ථය ඔබ වෙනුවෙන් පරාර්ථය අනිත් අය වෙනුවෙන්. ඒ කියන්නේ සුවපත් වෙම්මා සුවපත් වෙත්වා. එතකොට ගන්නෙත් ඔක්සිජන්, එලන්නේ ඔක්සිජන්. ඒකවත් පිළිසිදුයි එලියත්. එතකොට ඔබේ සුසුම අන් අයට සැනසීමක් වෙනවද නැද්ද? ඒ නිසා ඔබ මා ළඟට පැමිණීමේදී ඔබට මම දැන් සුසුමක් නේද දුන්නේ? දැන් සැනසීම තියෙනවද නැද්ද? දැන් හදවතේ සුවය තියෙනවද නැද්ද? දැන් හිතේ දුක තියෙද? ඇස්වල කඳුළු සිද්ධිය කියන්නේ. එහෙනම් මේ පත්තතරම් පුංචි රටේ උපදින්න තරම් වාසනාවන්ත වුණා නම් ඔබ ඔබේ හදවතේ ඉපදිලා ඉන්නවා කියලා තේරුම් ගත්තා නම් ඔබට සැනසීමෙන් ජීවත් වෙලා සැනසීමෙන් ජීවිතේ නිමා කරගන්න තිබුණා නේ. එහෙනම් අර මුදුන් පොතේ තියලා තියෙන චූඩා මාණික්කය නිකන් නෙවෙයි කියලා තියෙන්නේ. ඔබේ ඔය හිස වටිනා බව තේරුම් ගත්තම ඒ වටිනා දේ ඉහලින් තියලා ගියොත් හොඳයි නේ. එහෙනම් අර ජේතවනේ කොට නෑනේ. නෑනේ. ඔළුව නැති අය තමයි හුඟක් ඉන්නේ. බුදුගුණ සීකරනකොට ජේතවනේ කොට තියෙන්නේ. නැත්තේ ඔබේ හිත. ඔබ හිත හදාගන්න. එතකොට ජේතවනේ කොට තියෙන්නේ. ඒකට බුදුගුණ හිතේ තියෙනවද නැද්ද? එතකොට ජේතවනේ කොට තියෙනවද නැද්ද? එහෙනම් ඔළුව තියෙනවද කියලා බලන්න. ඔළුව තියෙන අයට ඒක තියෙන්නේ. ඔළුව නැති අයට ඒක නෑ. තේරුණේ කිව්වේ? ඒ නිසා ඔබේ ඔය හිස ඔතෙන් දෙනකොට තව 12ක බහුව නමතකද? නෑනේ. ඒ නිසා ඔබ මනුස්ස ලෝකෙද ඉන්නේ? මිනිස්සෙක්ද ඔබ? නුවණින් තේරුම් ගන්න. අපි සත්‍යයන් අතර එක සත්‍ය කොටසක්. එදියන් දින හින්දා ඔක්කොම දෙදෙනගෙන ඉන්නේ. නැත්තම් ඔක්කොම වහගෙන ඉන්නේ කිව්ව දෙයක්. තේරුණේ කිව්වේ? ඒ නිසා මේ පණ පිටින් ඉන්නවා වගේ මේ අය මේ දඟලන්නේ පෙරදා කාපු දෙක හයියෙන් හින්දා ඔය නැගිටලා යන්නේ. වේලක් දෙකක් තුන බඩගින්න තමයි කිනිකොත් ඇවිදිනවද? නෑ. පණ තියනවා වගේ ඉන්නේ සබහාදාමේ හිත චුට්ටක් හම්බුනේ හින්දා. ඒ හින්දා ස්පිල්ලම් ගහන්නේ. සිතුවිලි හිතන්නේ. ඒත් සබහාදාමෙන් ගත්ත හුස්ම චුට්ට අරගෙන ඒ ගත්ත චුට්ට හෙලන මොහොතට ඒක අපිරිසුදු කරලාද නැද්ද? එතකොට එනම් මේ ඇවිදින විස බීජද නැද්ද මේ මහ පොළොවේ? ඈ? එහෙනම් දැන් තේරුම් ගන්න මේ සියලු දෙනාම වටිනා ජීවිත තියෙන්නේ ඒ වුණාට මේ ජීවිතය තුළ අර පූජාසනයේ මත තියෙන්නේ දුන්න පූජා කරපු පූජාසනයේ මත පූජාවක්. හැබැයි ওই සීල් දෙම තව මොහොතකදී ඩස්පින් වෙනවද නැද්ද? එහෙනම් මේ ජීවත් වෙන මේ සියලු දෙනාම ජීවිතයක් වගේ අපිට පෙනුනට මේ සියලු දෙනාම අනාගතේ ඩස්පින්ද නැද්ද? මරුණාම මලකඳන්ද නැද්ද? එහෙනම් ඇවිදින මහ පොළොවේ මලකඳන් නෙමෙයිද මේ ඇවිදින්නේ? නෝනින් තේරුම් ගන්න. ඒ නිසා ඔබ මිනිස්සෙක් වශයෙන් මිනිස්සෙක්ද කියන එක අවබෝධ කරගන්න වෙන්නේ ඔබට. හැබැයි මම ඔබට මිනිස්සෙක් වශයෙන් ප්‍රකාශ කරන දේ තුල ඔබට මිනිස්සෙක් වන්න එතන උතුම් කාරණා ගොඩක් තියෙනවා. බලන්න අපි මනුස්ස ලෝකෙ නෙවෙයි ඉන්නේ. සත්ත්ව ලෝකෙ. අපි ඇවිත් ඉන්නේ මනුස්ස ලෝකෙට නෙවෙයි. සතර පායෙට. බලන්න ඇස්සරලා ඔය ඇස් දෙකට පේන්නේ අපා, දෙපා, සිව්පා, බහුපා. දෙපා කියන්නේ බඩ ගාගෙන. දෙපා කියන්නේ දෙපයින් යන. සිව්පා කියන්නේ හතර පයින් යන. බහුපා කියන්නේ බහුපා තියෙන. ඔබ කීයේද ඉන්නේ? මම අහපු දෙයට උත්තර දෙන්න. ඔබ ඉන්නේ දෙපා නේ. දෙපා නෙමෙයි හතරෙන් ඉන්නවා. බලන්න නුවණින් මෙනෙහි කරලා ඇස් ඇරලා උදේ පාන්දරින් බලන්න වගේ හිරුවෙලියක්සේ දහසක් නිමිතිරි උදෑසනින් පායන ආලෝකයක් මෙන් ඔබ මේ ලෝකෙට බිහි වෙනකොට ඔබ ඇත්තෙන්ම ආවේ හොඳ පාරක නෙවෙයි නේද? සම්පූර්ණ කොට නෙවෙයිනේ. ජාති, ජරා, ව්‍යාධි වල ඉන්නේ දාවේ. පීනගෙන නේ දාවේ. පළමු බඩ ගාගෙන ගියේ නැද්ද නැද්ද? බඩ ගෑවනේ. මුල මතක නැහැ. දෙපයි යන ඉතල හතර පයින් ගියේ නැද්ද? ගියානේ. එකපාර නැගිට්ටද බොහෝ දේ අල්ලගෙන නේද නැගිට්ටේ. එහෙනම් ওই දෙපයින් යදින චුට්ටි දුරයි. කොච්චරද? අර උදේ ඉර පායපු වෙලා ඉන්න නේද දවල් 12 වෙනවා ඉර මුදුන් වෙන්නේ. අර කන්ද පාමුලේ ඉඳලා හන්ද මුදුනට ගොඩ වෙන්න තියෙනවා. එහෙනම් ලදරුවෙක් නේද තරුණි වෙන්නේ. දවසක ඒ දේ සිදු වෙනවද නැද්ද? ඒක මතක නැද්ද? හැමදාම හිර මුදුන් වෙනවනේ. හැමදාම හිර උදා වෙනවනේ. හැමදාම හිරු පායනවා, උදා වෙනවා, හිරු මුදුන් වෙනවා නම් නුඹේ ශ්‍රමණේලි නුඹ පසුපස ගමන් කළත්
නුඹගේ හේවණැල්ල යටිපහුව වෙනවා දැක්කේ නැද්ද? හිස බිම වැටෙනවා දැක්කේ නැද්ද? ඔය හිස ඔතෙන්ට එනකොට තව 12ක පහ වුණා කියලා කිව්වේ ඒකයි. ඔබ දන ගෑව නේද? දන ගන්නකොට ඔබ ඉඳගෙන ඉන්නකොට ඔබ අම්මා ඔබලා මේ හිටගෙන ඉන්නකොට ඔබේ හිස අම්මගේ දන හිස ගාව තිබුණේ නැද්ද? එතකොට ඔබ ළඟ අම්මා ඉඳගත්තා. ඔබ අම්මගේ ඇඟ අල්ලගෙන නැගිට්ටාම ඔබේ හිස අම්මගේ ඔබ හිස ගාව තිබුණ මතක නැද්ද? ඔබත් අරගෙන අම්මා නැගිටලා ඔබට ආශිර්වාද කරලා කරදරු විශ්සනකම් ලොකු බහත් කරලා දැන් පුතේ උඹ ලොකු මිනිහෙක් බලාගන්න කිව්වද නැද්ද? දැන් අයිතිකාරයද බලාගන්න. නොදන්න කාලේ මුකුත් දන්නේ නැහැ නේද? ඔළුව හොල්ලන්නේ කටුසා වගේ. දන්නේ නැත්තම් නැහෙනි කියන්නේ. ඔළුව හොල්ලන්නේ නැහෙනි. ඒ නිසා මතක තියාගන්න ඔළුව හොල්ලන්නේ පිස්සෝ. කතා කරන්න. මං කියපු දෙයට උත්තර දෙන්න. එතකොට ඔබට මූණින් තේරුම් ගන්න ඔබ නොදන්න කාලේ මුකුවත් දන්නේ නැහැ. ඒත් කරදම් ඉස්සෙනකම් බලා ඉඳලා අම්මා දැන් තේරුම් ගත්තා මෙයාට දැන් යමක් තමක් තේරෙනවා. පුතේ දැන් ඔබ බලාගනින් කියලා කිව්වද නැද්ද? දැන් ඉතින් බලාගත්තද ඔය? ඔය බලාගන්න කෙනා නේද? අයිතිකාරයද? ඒ නිසා අයිතිකාරයා නෙමෙයි බලාගන්න කෙනා. හැබැයි ਉਹ මුරකාරයෙක් නෙමෙයි, අයිතිකාරයෙකුත් නෙමෙයි. බලාගත්තෙත් නැත්නම් අපි මව්පියන්ට ණයද නැද්ද? මව්පියන්ට ණය නැති ණයකාරයෝද නැද්ද? ණයකාරයෝ නම් බය නැද්ද මේ ලෝකෙන් යන්නේ? තේරුම් ගන්න. ඒ නිසා මව්පියන්ට ණය වෙන්න එපා. මව්පියන්ගෙන් ලබාගත් මේ ජීවිතය තුළ අපි දසමාසයක් විදියට ලීකර කරලා පෙව්වට කැතකුරු මත කාල මහත් කරලා හතපයින් කොට හැදුවට අපි දෙමාපියන් ණය. ඒ දෙමාපියන් ණය වෙන්න නම් අපි ගුණහපත් වෙන්න ඕනේ. දෙමාපියන්ට ඒ ජීවිතය තුළ අපි වැරදි නොකර යහපත් ජීවිතයක් ඇති කරගන්න ඕනේ. එතකොට අපි දෙමාපියන්ගේ ණය ගෙවුවා වෙනවා. දෙමාපියන් සාධාරණ ඉෂ්ට කළා වෙනවා. මේ පත්තතරම් පුංචි රටේ අපි බත්මාළු කාලා ජීවත් වුණා නම් මහා සාගරේ වට වෙලා තියෙන මේ දිවයිනේ ඔබ උපදින්න ඔබට දත් 32 මැද දිවක් තියෙනවා. ඔබ කන බත්මාළු ගැනවත් ඔබට අවබෝධයක් තියෙනවා. කිරි රස දන්නෝ, මව් අඳු නන්නෝ, බත් රස දන්නෝ, කෙත් අඳු නන්නෝ, දෙකම නොදන්නෝ ඔබට හිතලා බලන්න ඉපදිලා ඉන්නේ කියලා එතන. ඒ නිසා කන බත්මාළු ටික අවබෝධ කරගන්න. බත කියන්නේ තාත්තාය, ව්‍යංජනේ කියන්නේ අම්මාය. බත රස වෙන්නේ ව්‍යංජනෙන්නේ බතයි මාළුවයි දෙකම එකතු වෙලා ඇනුවට ඇත්තෙම කටට ගත්තාම මෙලෝ රහක් දැනෙන්නේ නැති ලුණු නැති හින්දා නේ. එහෙනම් බත රස වෙන්නේ මොකෙන්ද? උගින්නේ. එහෙනම් තේරුම් ගන්න තාත්තා දහදුක් ඉඳලා නෙමෙයිද කන්න බොන්න වෙලා දුන්නේ. ඇඟේ දුපු ලේ ටික නේද ආඩිය වශයෙන් කෙළුවේ. එහෙනම් අම්මා දහදුක් ඉඳලා නෙමෙයිද ඔබ දුක් මහන්සියෙන් හැදුවේ. එවැනි දෙයට අපි ණයගැති නොවෙනවා නම් අපේ දෙමාපියන්ගේ අවසානයේ සැනසීම කොහෙන්ද? ඒ දෙමාපියන් සැනසීමෙන් අධික පියාගන්න අපි දෙමාපියන් තන්නු කර ඒ දෙමාපියන් ළඟ ඉන්න ඕනේ නැති නේද? මේ පොඩි කාලේ අම්මා තනි නොතනි ළඟ හිටියද නැද්ද? දැන් තේරුම් ගන්න. දෙමාපියෝ වාසයට යනකොට දෙමාපියෝ තනි කරන්න එපා. දෙමාපියෝ ළඟ ඉන්න. දෙමාපියෝ අවසාන හුස්ම එනකොට ළඟ ඉඳලා ඔළුව අත ගාලා උකුලේ ඔළුව තියාගන්න. ඒ සෙනෙහස ඒ දෙමාපිය බලාපොරොත්තු වෙනවා. ඇයි බයක් බියක් නැති වැස්තික තියාගන්න. රජෙක් නුනට රජෙක් වගේ දේවල් දරු හැදුවේ අපට ආසන්න වෙලා දුකටපත් වෙන්නේ නැති වෙන්නේ. ඒ නිසා දෙමාපියන්ගේ අනාගතේ ආරක්ෂා කරන්න ඉන්නේ එකම දරුවෝ අපි නම් අපි දෙමාපියන්ගේ ජීවිතය ආරක්ෂා කරන්න. ඒ නිසා මේ රටට පහළ වෙලා ඉන්න උඹලා රට ජාතිය වෙනුවෙන් ජීවිතේ කැප නොකළත් ආගම ධර්මයේ වෙනුවෙන් අපි මොහොතකට මේ භූමියට ඇවිල්ලා ඒ ලෞතර බුදු පියාණන් වහන්සේගේ ඒ බලාපොරොත්තු අපි ඉෂ්ට කරනවා. ලෞතර බුදුහාමුදුරු බලාපොරොත්තු නිකම දෙයයි. ඒ තමයි අනාගතේ මගේ ඥාතියෝ මේ වගේ උතුම් පුණ්‍ය භූමියට ඇවිල්ලා මගේ මේ ධර්මයේ දැකලා ඒ අය සංසාරේ දුකින් අත මිදෙයි කියලා. ඒ නිසා තමයි නිර්මිත බුදුරුවක් වෙලා ඉතුරුනහස මේ ලෝකෙ බලා ඉන්නේ. ඉතින් ඒ ධර්මයේ නොදකින කිසිම කෙනෙක් ලෞතර බුදුන් දකින්නේ නැහැ. ඒ ධර්මයේ දකින්න කෙනා ලෞතර බුදුන් දකිනවා. ඒකද අර ඉහළින් පායන ඉර වගේ එතුමන් වහන්සේගේ හැට පේනවා මේ ධර්මයේ අවබෝධ කරගත්ත අය මේ ලෝකේ ඉන්නවා කියලා. ඒ නිසා තේරුම් ගන්න. අද දවසේ මේ වන්දනාමාන කරලා යන මේ භූමියෙන් ඔබ යනකොට ඔබ මේ භූමියට වන්දනාමාන කරනකොට ඔබ පසුන් පිටවල වඳින්න. පසුන් පිටවල වඳිනකොට ඒ වන්දනාමාන කරලා සෝසවන්නේ ඉස්සරලා අම්මට තාත්තට ගාථා කියලා වඳින්න. මොකද අපිට අම්මට තාත්තට වඳින්න බැරි වුණොත්
මේ උතුම් භූමියේදීවත් ඒ අම්මා තාත්තා අපි සිහි කරේ නැත්නම් ඒ ලෝතර බුදු පියාණන් වහන්සේ දේශනා කරන ධර්මයට අනුව මේ ගැබ ඇතුලේ වැඩ ඉන්න නිර්මිත බුදුරුව මව්පියන්ගෙන් ලෝක දායාද කරන දරුවෝ මේ ලෝකෙට බිහි වෙනකොට ඒ මව්පියන්ගේ ආශිර්වාදයෙන් මතින් ලෝකෙට බිහි වෙන්නේ. ඒ බිහි වෙන දරුවන්ට ඒ ආශිර්වාදයෙන් ලැබෙනවා නම් මේ උතුම් පුණ්‍ය භූමියේ මේ විහාර මහදේවියගේ පුත්‍රයා හදපු මේ ගැබ නාග ලෝකෙට බඹරවදයක් වගේ පේන්න නිර්මාණය කළේ මහරහතන් වහන්සේලා 96 කෝටියක් මේ භූමියේ මහරහතන් වහන්සේලා වැඩ සිටියේ මේ පුණ්‍ය භූමිය මේ ලෝකේ තියෙන උතුම්ම නිජබුණ ජය භූමිය සාර භූමිය පුණ්‍ය භූමිය මාතෘ භූමිය ජය භූමිය. ඒ නිසා මේ උතුම් භූමියෙන් අපි මේ උතුම් භූමියට ඇවිල්ලා පය ගහලා සංසාරේ නොදක යන මේ ගමනේදී එතුමන් වහන්සේ අවබෝධ කර දුන්නු ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ තමයි මේ ආසසතර කොට කරලා තියෙන්නේ. ඒ තමයි ප්‍රතිපදාව. දාන, සීල, භාවනා. සීල, සමාධි, ප්‍රඥා. මේ තියෙන ලෝතර බුදුන්ගේ ප්‍රඥාව. එහෙනම් ලෝතර බුදුන්ගේ ප්‍රඥාව මෙතරම් විශාලයට නිර්මාණය කළේ අර මුතුන් තියලා තියෙන්නේ ලෝතර බුදුන්ගේ ඒ ප්‍රඥාවේ නුවණ. ඒ කියන්නේ ක්‍රීඩාමානිකය. පායේ නීර හතරක් වැඩි නුවණින් එළිය බුදුන්. ඒ නිසා බලන්න අර දේව කොටුවේ අර කොටලා තියෙන්නේ අර පල්ලෙහා පැත්තට මේ පැත්තට නිලුම් මලක් කොටලා මේ පැත්තට ඉරහඳ කොටලා තියෙන්නේ දෙපැත්තේ. මේ තියෙන්නේ හඳ අර පැත්තේ තියෙන ඉර. ඒතර භවග්‍රේ එතනින් ඉවරයි. එහෙනම් භවග්‍රේ එතනින් ඉවරයි කියන්නේ ලෞතර බුදුන් වහන්සේ ඉරහඳටත් වැඩි එළියයි නේද? ඉතින් අපිට මේක එළිය කරලා අජුන්වහන්සේ නිර්මිත වෙලා වැඩ ඉන්නේ අපේ ජීවිතේට සැනසීම වෙන්න නේද? දැන් ඔබට සැනසීමක් තියනවද නැද්ද? එහෙනම් අද මෙතෙන්ට ඇවිල්ලා අපි ඉල්ලන්නේ මේ හැම කෙනෙක්ම ලෞතර බුදුන්ගෙන් සැනසීම නේද? මේ හැම කෙනෙක්ම බුදුන්ගෙන් සැනසීම ඉල්ලුවාට ඉල්ලන්නේ ඒක නෙවෙයිනේ. වෙන දේවල් නෙල්ලන්නේ. ඒ නිසා බුදුන්ගෙන් ඉල්ලගන්න සැනසීම, ඒ සැනසීම තමයි දැන් මම ඔබට දුන්නේ. ඒ තමයි හුස්ම කොට. ඒ හුස්ම ටික තමයි ලෞතර බුදු පියාණන් වහන්සේ බෝධිය ළඟ තිබ්බේ. ඒ තමයි නිර්මිත බුදුරුවක් වෙලා වැඩ ඉන්න බුදු පියාණන් වහන්සේ 5000ක් කල් ඒ බුදු පියාණන් වහන්සේගේ බෝධිය ළඟ ඇසුනුමරා බලා සිටින හෙලනවා. මොකද මේ ලෝකයේ තුල ප්‍රාණිය එතන තියෙනවා, ජීවය මෙතන තියෙනවා. මේ දෙක එකතු වුණාම නිර්මිත බුදුරුව ජීවමාන වෙනවද නැද්ද? එතකොට ඇස් පිල්ලම් ගන්නවා. හුස්ම හෙලනවද නැද්ද? එතන හෙලනවා. ඒක ජීවමාන බුදු වැඩ ඉන්නවද නැද්ද? එහෙනම් දැන් තේරුම් ගන්න. ධර්මයේ දකින්න. ධර්මයේ දකුණු බුදුන් දකින්න පුළුවන්. ධර්මයක් බුදුන් දකින්නකොට සැනසීමකුත් නැද්ද? දැන් හිතේ දුක තියෙද? ඇස්වල කඳුළු? අදවතර සැනසීමක් තියෙනවද නැද්ද? දැන් සැනසුම් සිතුම් හම්බ වෙනවද නැද්ද? එහෙනම් නිවැරදි මාර්ගයේ යන්න මාර්ගය පෑදෙනවද නැද්ද? එහෙනම් මරණී කරාද යන්න ඕනේ සැනසීම කරා. එහෙනම් දැන් ඔබ සැනසීම කරා යන්න මාර්ගය තියෙනවද නැද්ද? එහෙනම් බෝධියෙන් ගිලින බෝපතක් මේ ඔබ ඔබේ ජීවිතේ නිමා කරගන්න. මොකද බෝධියේ බෝපත් වෙනකොට බෝගහ පිරුම් බෑ නේ. එහෙනම් ජීවිතේ මරණයටපත් වුණාට අපි මැරෙන්නේ නෑ. ආයෙ නැවතෙන් උපදිනවා. බෝගහේ බෝකල හැරෙනකොට බෝගහ වෙනවද? ආයෙ දළු දානවා නේද? එහෙනම් මෙරි උපදිනවද නැද්ද? එහෙනම් දැන් සත්‍ය අවබෝධ කරගන්න. එහෙනම් මනුස්ස ජීවිතයක් ලැබලා තියෙන්නේ. ආයෙ නැවත මෙරි උපදිනවද? ඉපදී මැරෙනවද කියන එක තේරුම් ගත්තනම් අවුරුදු 100ක් මුලන ජීවත් වෙනවට වඩා දැනගෙන එක දවසක් මේ ජීවිතය අවබෝධ කරගත්තු නරකද? අවුරුදු 100ට වඩා වෙනවා. එහෙනම් දැන් තේරුම් ගන්න ඔළුවේ තියෙන කෙස් ගහක් ඉදෙන තාක්කල් අපිට අපේ ජීවිතයේ මරණයෙන් මිදෙන්න බැරි වෙනවා. ඒ වගේම ඔළුවේ තියෙන කෙස් ගහක් ඉදෙන කාලයක් තුල අපේ ජීවිතේ මොන සපක් මේ ලෝකේ වින්දත් කවදාවත් කිසි කෙනෙක් මානසික සැනසීමෙන් ඉන්නේ නැහැ. සිතට සැප හොයන. ගත දුක් විඳින. නිසා සිතේ දුක නිවලා අදවතර සැනසීම ඇති කරගෙන සතුටින් ජීවත් වෙන. එතකොට නිරෝගී භාවය ලැබෙනවා. එතකොට දෙපයින් ඇවිදගෙන යහපත් තැනකට යන්න. එතකොට ඔබේ ජීවිතය එතනින් නිමා කරන්න. අද ඔබ මේ එතන මීටත් වඩා එහා යන්න මාර්ගයක් නෑ. නිසා බුද්ධයන් වහන්සේ දේශනා කරන ධර්මය අවබෝධ කරගන්න. ඒ තමයි අන්ත දෙකක් අතරින්නේ. එකක් අතීතාන්තය, අනික අනාගතාන්තය. අන්ත දෙකම අතහැරපුවම යන්න මාර්ගයක් නෑ නේද? ඒ පාත් දෙක නෑනේ. එහෙනම් නැවත මොඳන ඉපදිනවට වඩා දැනගෙන ඉපදින බව අවබෝධ කරගෙන නැවත දකින්න තෙක් බුදුන් දැක නිවන් දකින්න ඔබ මනුස්ස ජීවිතය තුළ සැබෑ මිනිසෙක් වුණු ඔය මිනිසයා ළඟ දෙවියෙක් ඉන්නවද නැද්ද? දෙවියන් අතර බ්‍රහ්මෙක් නැද්ද?
බෝධිසත්වයෙකුත් නෙද? එහෙනම් ඒ මිනිස්යා තුළම යකික් පෙරේතෙක් කුම්බාණ්ඩියෙකුත් නෙද? එහෙනම් ඔය 31 තලයකින් සත්වෝක ඇතුලේ ඉන්නවා කියලා නෝනින් තේරුම් ගන්න. ඒ ටික සේරම ඩිලීට් කරලා හොඳ මිනිස්සෙක් වෙන්න. එතකොට මනුස්ස ලෝකේ නැගී සිටින්න සැබෑ මිනිස්සෙක් ලෙස එතකොට ඔබ වන්දනීය පූජනීය වෙයි. වන්දනීය පූජනීය වුණොත් ඔබ දෙවියන් අතරට යන සූදානම් වෙච්ච කෙනෙක් වෙනවා. ඒ කියන්නේ පූජාසනීයට ගිහිල්ලා. ඒ නිසාද ඔබ පූජාසනීය මත ඉන්න කෙනෙක් හැටියට අද මේ උතුම් පුණ්‍ය භූමියේදී මම ඔබ පූජාසනීයට මතට ගිහින් තියෙනවා. මොකද ඔබේ ජීවිතේ මම බුදුන් පූජා කරනවා. ඔබ ඊට පස්සේ බුදුන්ගේ සුසුමක් කරගෙන සැනසීමේ ඉදිරි කටයුතු කරගෙන යනවා. ඔබ බුදුන් සරණ යන්න, දහම් සරණ යන්න, සංඝ සරණ යන්න, තිසරණ සරණ ගිහිල්ලා ඔබේ තුන්දර රැකවරණය කරන්න. එතකොට ඔබට මෙලවත් එළියයි. එලවත් එළොම එතකොට අභිවෘද්ධියක් සකස් කරගන්න. ජීවිතේ වටිනා දෙයක් නම් වටිනා තැනක තියලා ගියොත් ආයෙත් වටිනවා නම් ගන්න පුළුවන් නේ. එහෙනම් ඔය හිස බිම වැටෙන්නේ නැති වෙන්න ඉහලින් තියලා යන්න. එතකොට ඔබට පුළුවන් වෙනවා ආයෙත් ඇවිල්ලා මනුස්සකම ගන්න. ඒ මනුස්සකම තමයි පුතේ අර ඉහලින් තියලා තියෙන්නේ. ඒ නිසා එදා ඒ තියලා තිබ්බ දේ අදත් එහෙම තියලා තියෙනවා නම් අපි ඒක දැකලා සතුටු වෙන්න ඕනේ. ඒ වටිනා දේ එතනම තියෙනවා. ඒ නිසා සියලු දෙනාටම අනාගතයේ තෙක්ම ඒ එසේ පවතිවා. අනාගත පරපුරත් ඒ නුවණින් අවබෝධ කරගෙන ඒ තමන්ගේ වටිනා දේ වටිනා තැනක තියලා යන්න පුරුදු වේවා කියලා අපි හිතමු. ඒ නිසා මේ අහසකට ගොඩ කරලා තියෙන සෑ රජුන් වහන්සේගේ අභ්‍යන්තරයේ මහා ධන සම්භාරයක් තියෙනවා. ඒ තමයි ශ්‍රද්ධාවේ නිදානය. ඒ නිසා ඒ රත්තරන් මිනිමුතු වලට වඩා වටිනවා ඔබේ හදවතේ තියෙන බුදු ගුණ. ඒ බුදු ගුණ සිහිපත් කරන්න. මේ තියෙන්නේ මේ වටිනා දේ. මේක මෝඩයන්ට නෙමෙයි තියලා තියෙන්නේ. ඒ නිසා සත්පුරුෂයාට මේ තියලා තියෙන්නේ. ඒ නිසා මේක ගන්න නෙමෙයි තියලා තියෙන්නේ. ඒක දැකලා සතුටු වෙන්න. ඒ නිසා මණිකක් පයේ හැප්පුණාට කවුරුත් හිඳලා ගන්න නෑනේ. මේ ඒ නිසා මේ තියලා තියෙන මණිකක්. මේ කැඩළු මණිකක් තියෙනවා. මේ මණික තියෙන්නේ සත්පුරුෂයාට. සත්පුරුෂයා විසින් මේක දකිනවා. එතන මණිකක් තියෙනවා. ඒ තමයි බුද්ධ රත්නේ, ධම්ම රත්නේ, සංඝ රත්නේ. එහෙනම් ත්‍රිවිධ රත්නේ ගුණේ සරණ ගියපු කෙනා සිත දමනය කරගන්න. තුන්සිත පහද ගන්න. තුන්සිත පහදගෙන තමයි මෙතනින් නැගිටින්නේ. ඒ උතුම් ධර්මයේ අහපු අය සිත පිරිසුදු කරගන්න. හරියට මෙන්න මේවා. මේ තියෙන සුද්ධාස්ත. එහෙනම් ඔබේ හිත මෙතන නවත්තන්න. මේ දුවන්න දෙන්න එපා. මේ ඉන්නේ කරුණා නිදානේ ගා. මේ තියෙන්නේ මේ උතුම් පිටිපස්සේ ලෞතර බුදුන්ගේ මහා කරුණා. ඒ කියන්නේ සතර බ්‍රහ්ම විහාරේ තුන්වෙනි විහාරය. ඒ කියන්නේ කරුණා විහාරය. මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ෂා. මේ සතර බ්‍රහ්ම විහාරය තමයි හතර පැත්තෙන් තියෙන්නේ. මේ තියෙන්නේ තුන්වෙනි විහාරය. ඒ නිසා ඔබ එකක් වැඩුවා නම් විහාරේ දුර ඇරෙනවනේ. නුවණ දුර ඇරෙනවා. එතකොට ආරණ්‍යර දුර ඇරෙනවා. බවාග්‍රේ දුර ඇරෙනවා. ඒ කියන්නේ ඒ ඔබේ පැත්ත බලන්න. නැගෙනහිර, දකුණ, බස්නාහිර, උතුර. නැගෙනහිර අනුදිශාව, දකුණු අනුදිශාව, බස්නාහිර අනුදිශාව, උතුරු අනුදිශාව. යට දිශාව, උඩු දිශාව. ඒක දස දිශාවක් තියෙනවද නේද? එතකොට දැන් ඔබ මේ ඔබේ පැත්තනේ මේ. ඉතින් දැන් මේ පැත්ත ඔබේ නම් මේ පැත්ත ඔබේ නම් ඔබට මේ සැනසීම ලබා ගන්න මේ ජීවිතේදී නොලබුණොත් ඔබට අරක හදන්න වෙන්නේ නැහැ නේ. එනක හදන්න. ඒ තමයි ඔබේ හිත. චිත්තානුපස්සනාව. එහෙනම් සිත ගැන විමසන්න. සිත විමසනකොට ඔබට අන්න අර උත්තරේ හම්බ වෙනවා. මොකද ඒකේ මැද කෑල්ල ඔබේ පපුව, අර උඩ කෑල්ල ඔබේ හිස. ඒ කියන්නේ නිවනයි පරිනිර්වාණය. ඒකේ මූල චතුරාර්ය සත්‍යය. අර ගලේ නිර්මාණය කළ තියෙන චතුරාර්ය සත්‍යය. එතන සම්පූර්ණ එකක් තියෙනවා නම් අරකේ අඩුව ඔබ සම්පූර්ණ කරන්න ඕනේ. ඒක සම්පූර්ණ කරා නම් අන්න අර වගේ එකක් හැදෙනවා. ඒක හැදිච්ච ගමන් අර දුර ඇරෙනවා. ඒ කියන්නේ භවයේ දුර ඉවර වෙනවා. ලෝකෝත්තර මාර්ගයට යන්න මට බැහැ. ඒ කියන්නේ සැනසීමෙන් ඇස් දෙක පියාගන්න පුළුවන් වෙනවා. ඒකට හිතේ දුක නැහැ. ඇස්වල කඳුළු නැහැ. උගුව කට වේලිලා දිව ගිලින්නේ නැහැ ඒක. ඒකට හදවතේ ගින්නක් නැහැ. සැනසීම තියෙනවද නැද්ද? එහෙනම් ඔබේ හදවතේ සැනසීම අද නෙමෙයි තිබුණේ. එදා අම්මා මේ ලෝකෙට බිහිවෙන දවසේ අඬපුවාම අම්මගේ හදවත උණු වෙලා රතු පාටලේ සුදු පාට වෙලා ඔබට පෙවුනේ අමාවතුර. ඒ අමාවතුර අදත් ඔබේ හදවතේ තියෙනවා. ඔබට ප්‍රතිශක්තිකරණ ලැබුණේ එතන. නැත්නම් ඔබ මැරිලා වැටිලා හුඟක් අය. ඒ හදවතේ ප්‍රතිශක්තිකරණේ තියෙන නිසා තමයි ඔබලා ජීවත් වෙන්නේ. එහෙනම් මේ බීපු කිරිටිකේ රහ තව තියෙනවා. නැති උනේ ඔය කටේ බත්මාළු කාලා
හොඳ දේවල් නැති වුණේ හින්දා කටින් ගඳ ගහනවා නිසා හොඳ දේවල් ඉන්නේ නැහැ. ඒ නිසා බීපු කිරිසුවද තවමත් හදවතේ තියෙනවා කියලා තේරුම් අරගෙන ඒ බුදුගුණ ටික තේරුම් ගන්න අවබෝධ කරගත්තා නම් සැනසීම තියෙනව නෙවෙයි. එනවද නැද්ද? එහෙනම් දැන් මා ළඟට ආවේ ඇත්තෙම වටිනා දෙයක් ගන්න. එහෙම ගත්තද නේද? දැන් ඔබේ ජීවිතේ මම ළඟට එනකොට තිබුණු ජීවිතේට ඊට වඩා වටිනවද නැද්ද? දැන් හිස් පුජ්‍යලේද වටිනවද නැද්ද? දැන් අද මෙතනින් යනකොට ඔබ නැගිටින පැත්තේ දොරටුව ගාවට ගිහිල්ලා ඒකේ වහල්කඩ ගාවට ගිහින් අර වගේ එකක් තියෙනවා. ඒකේ දකුණු පැත්තේ ඔබ වන්දනා කරලා ඔබට හැරෙනවත් එක්කම තියෙනවා ලස්සන ගල් කණුවක් හිටවලා රවුම් කරලා. එනවාද? අතන තියෙන හතරස් එකක් නේ. අර ගල් කණුව දෙනනේ. ඒ හිටවලා තියෙන්නේ අපේ ජීවිතයේ සතර දිශාව. සමාධිගත කරගන්න. අටලෝ දහමට කම්පා නොවෙන්නේ. දැන් හුලක කොහෙන් හෙළුවොත් ඒක හෙලවෙනවද? අපේ මනස හෙලවෙනවනේ. හිත බිඳෙනවනේ. අටලෝ දහමට කම්පා වෙනවනේ. ඒ නිසා අටලෝ දහමට කම්පා නොවෙන්නේ. ලාභ අලාභ යස ආයස නිന്ദා ප්‍රශංසා ජය පරාජය දුක සැප. ඒවා තියෙන්නේ අපි ළඟ. අපි ඒවා බලාපොරොත්තු වෙන හින්දා තමයි අපි ඒවට කම්පා වෙන්නේ. බලාපොරොත්තුවක් නැතුව සිටුවා නම් ඔබට නිന്ദාවක් කරනකොට ඔබ ඒ නිന്ദාව දරාගෙන ඉන්න. මොකද ඊට පස්සේ ප්‍රශංසාවක් එනවා කියන්නේ. ඔබට ජයග්‍රහණයක් කරනකොට ඒකට උදංගනන්න නැතුව ඉන්න. මොකද ඒ ජයග්‍රහණයේ පසුපස්සේ පරාජයක් තියෙනවා. සතුටක් එනකොට ඔබ උදංගනන්න නැතුව ඉන්න. ඒ සතුට පස්සෙන් දුකකුත් තියෙනවා කියලා. එතකොට මධ්‍යස්ථව බලන්න. ඒතකොට කම්පා වෙන්න ඕනේ. ඒ නිසා අටලෝ දහමට අනුගත වෙන්න. අටලෝ දහමට කම්පා නොවෙන්න එපා. අටලෝ දහමට කම්පා වෙන්න ඕනේ. හැබැයි අටලෝ දහමට කම්පා නොවන පුද්ගලයා අටලෝ දහමට අනුගත වෙලා ඉන්නවා. එතකොට සුභා දහම තුලින් එයා කම්පා කරන්නේ නෑ. ඒ නිසා සුභා දහමට අනුගත වෙන්න. ඒ තමයි මම දැන් ඔබට දුන්නේ හුස්ම පොඩ්ඩ. මොකද සුභා දහම විසින් ඔබට සුභා දහම හොඳම තැනට යන්න මාර්ගය පෑදෙනවා. තේරුණා කිව්වේ? එනම් විශ්වයේ ඉහළටම යන්න මාර්ගය තියෙනවා. අන්නාරගේ පහට තියෙනවා ඇත් පහුරක්. ඒ ඇත් පහුරේ ඇතු 3 දෙනෙක් ඉන්නවා. හොඬේ ඉහළට තියාගෙන. ආන්ගේකේ අනිත් ඇතු ඉන්නේ හොඬේ ධනිස්සට තියාගෙන. මම ඔබට ඒ ධනිස්ස කියන වචනය තුල ඔබට පෙන්වන්නේ හිසක් තියෙනවා. හැබැයි මොලේ තියෙද කියලා බලන්න. ඕක අද මේ හදලා තියෙන එදා හැදුවේ. ඒ නිසා ඕක දැකපු කෙනා නුවණින් අවබෝධ කරගන්නවා. තමන්ගේ ධනිස්ස කියන වචනය තුල හිස් කියන්නේ මොකුත් නැහැ කියලා. ඒ කියන්නේ සුසුමක්වත් නැහැ සැනසෙන්න. කීයද? ලෙඩනේ. ඒ නිසා සුසුම තුල ලෙඩක් නැහැ. හිතේ ලෙඩ තියෙනවා. හිතේ ලෙඩ දාගෙන තියෙනවා. ඒ නිසා සිත සූපපත් කරගෙන සුසුම පිරිසිදු කරගන්න. එතකොට නිරෝගීමත් බව ලැබෙනවා. ඒ ලෙඩනේ. ඒ නිසා මහා ගොඩක් බත් කන්න එපා. බඩගින්න නැති කරන්න විතරක් ආහාර ගන්න. එතකොට පමණ දැනගෙන ආහාර අනුභව කරන්න. හේතුව ගින්න නිවන්න පමණයි ජලය අවශ්‍යයි. ගින්න නිවන පස්සේ ජලය ඕනේ. බඩගින්න නැති කරන්න ආහාර ඕනේ. හැබැයි ආහාරයේ පමණ දැනගෙන අනුභව කරන්න. බඩගිනි නැති කරගන්න හිතට නෙවෙයි කන්න ඕනේ බඩට. ඒතකොට බඩගින්න නැති කරන්න බත් කටක් දෙකක් කනකොට බඩගින්න නැති වෙනවා. හිතට කොච්චර ගැවම් මදි. එහෙනම් අපි ජීවත් වෙන්නේ කණ්ඩද එහෙම නැත්නම් ජීවිතේ පවත්වන්නද ආහාර ගන්න. නමුත් අපි ජීවත් වෙන්නේ කණ්ඩ. කණ්ඩ හොයන්න දහඳුක් නේ. ඒ නිසා ජීවත් වෙන්න ආහාර ටිකක් ගන්න. ජීවිතේ පවත්ව ගන්න. නිරෝගීමත් වෙන්න. හිතලා බලන්න. පොඩ්ඩක් පමණ දැනගෙන ආහාර ගත්තාම ලෙඩ අඩු වෙනවා. වේලක් නොකයි. එතකොට බලන්න පුළුවන්ද කියලා බලන්න වේලක් නොකයි. ඒ කියන්නේ ඔබ පැය 24ම වාහනයක් දිව්වොත් අවුරුද්ද පුරාම පැය 24ම වාහනේ දිව්වොත් වාහනේ ටිච්චර කල් පවතිනවද? එහෙනම් වාහනේ රිලැක්ස් එකක් දෙන්න. පැයකට අඩුම වශයෙන් පැය 12ක්වත් විවේක දෙන්න. ඒතර වාහනේ බොහෝ කල් පවත්ව ගන්න. ඒ නිසා ආහාරය උදේටත් ගන්න, රවල්ටත් ගන්න, රැට නොකයි. එතකොට ඔබේ ශරීරයට විඩාවක් සංසිඳෙනවා. නැත්නම් 365 දවසම කාලා ලෙඩ හැදෙනවා. ඒ නිසා උදේටත් විවේකයක් දෙන්න. සිතටත් විවේකයක් දෙන්න. චිත්ත විවේකයෙන් ජීවත් වෙන්න.
එතකොට ගතත් විවේක වෙනවා. වචනයටත් විවේකයක් දෙනවා. කතා නොකර ඉන්න. ඒ නිසා මේ ටික තේරුම් අරගෙන කටයුතු කරන්න. එතකොට සිල් ගන්නවා කියලා වචනේ විතරක් සිල් ගන්න එපා. මේ කර්මපතීන් අයින් වෙන්න. කාය කර්ම 3යි, වචී කර්ම 4යි, මනෝ කර්ම 3යි. කාය කර්ම 3 ප්‍රාණඝාතය, දත්තාදානි, කාමීච්ඡාචාරය. ප්‍රාණඝාතය කියලා කියන්නේ ඔබ අන්සත්ත්වයාගේ ප්‍රාණය නසන්න එපා. ඒ ඔබේ ප්‍රාණයයි. ඔබ ඔබේ ජීවිතයට ආදරේ නම් අන් අයගේ ජීවිතයටත් ආදරේ කරන්න. ඒ නිසා අන් අයගේ ජීවිතේ නැති කරන්න එපා. ඒ වගේම නුදුන් දෙය ගන්න එපා. ඔබට ඔබ අයිති නැත්නම් මේ ලෝකෙට කිසිවක් අයිති නෑ. ඔබේ රූම ගහක්වත් ඔබට අයිති නෑ. ඔබට මේ ලෝකෙ කිසිවක් අයිති නැත්නම් ඔබට කිසිවක් අයිති නෑ. ඔබට ගන්න කිසිවක් මේ අයිතියක් නෑ. ඒ නිසා ඔබ අන්න නුදුන් දෙය ගන්නවයි කියලා ඔබ නුදුන් දෙයක් බැරන් තියෙනවා. ඒ ඔබට දීපු දෙයක් නෙවෙයි. ඔබ පෙර කරපු කර්මයක විපාකයක්. දැන් ඔබ භුක්ති විඳිනවා. තවත් එවැනි විපාක විඳින්න කර්ම කරගන්න එපා. යහපත් කර්මයක් කරගන්න. එතකොට ඒක භුක්ති විඳින්න සූදානම් වෙනවා. යහපත් දේ යහපත් විසින් විපාක දෙනවා. අයහපත් දේ යහපත් විසින් විපාක දෙනවා. යහපත් කර්ම කරන කෙනා යහපත් තැනකට කැඳවුණා. අයහපත් කර්ම කරන කෙනා සුභදාන කෙනා අයහපත් කර්මයේ විපාක නිසා දුගතියට ගෙනියන. කවුරුවත් කරන දෙයක් නෙවෙයි ඒක. එහෙනම් කර්මයේ විසින්මයි කැඳවන්නේ. චේතනා අනිත්‍යවේ සම්මන් වදා. චේතනා මුල් වෙලා තමයි කර්මී කරන්නේ. ඒ නිසා මනෝ ద్వාරය තුල ප්‍රධාන වෙනවා අවිද්‍යාව, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටිය. ඒ නිසා මනෝ කර්මයේ තුල අපි ප්‍රධාන වශයෙන්ම පහතට වැටෙනවා. අපි කයි දුර්වල වෙලා. මනුස්ස රූපේ ලැබුණට සාර ධර්ම ගුණ ධර්ම අතින් අපි පිරිහිලා. මනුස්සයන් අතර සත්තු වගේ ජීවත් වෙනවා. මනුස්ස ගුණ ධර්ම අපි තුල නැහැ. ගතින් මනුස්ස රූප තිබුණාට සිතින් මනුස්ස ගුණ ධර්ම නැහැ. ඒ නිසා රූපේ මනුස්ස වුණාට වැඩක් නැහැ. අභ්‍යන්තරයෙන් ඒ මනුස්ස ගුණ ධර්ම තිබුණා නම් අපිට මීට වඩා සුන්දර මනුස්ස ජීවිතයක් දකින්න තිබුණා. එහෙම කෙනෙක් හම්බ වුණා නම් අපි ගොඩ. එයි එයා කවදාවත් අපිව මුමක අරින්නේ නැහැ. අපි සුමකට ගන්නවා. අපි නිවැරදි මාර්ගයට ගෙනත් දානවා. අපිට කවදාවත් වල කපන්නේ නැහැ. එයා වලෙන් ගොඩ එන්න මාර්ගය පාදනවා. ඒ තමයි සෙනසීම. ඒ නිසා අද ඔබ යහපත් දෙයක් ලබා ගත්තා. ඒ නිසා සම්මා දිට්ඨියට එන්න. සෝවාන් ඵලය ලබනවා කියලා ලෝතර බුදුන් දේශනා කළේ සෝතාපන්නයට එන්න. සෝතේ කියන්නේ අහනවා. පන්නි කියන්නේ කැමිනෙනවා. අහලා දැනගත්තා නම් ආයි නැවත සක්කාය දිට්ඨියක් නැහැ නේද කොට. එහෙනම් සතර අපාය දොරවල් වැහෙනවා එතනම. සෝතාපන්නී කියලා කියන්නේ සෝතේ කියන්නේ අහගන්නවා. ඒ කියන්නේ ශ්‍රාවකෙක් වෙනවා. අහගුවනේ ඒක. දැන් ඔබ පැමිණියාද නැද්ද? පැමිණියා. කොහටද? ධම්ම මාර්ගයට. එහෙනම් ඔබේ සිත යහපත් වුණා නේද? ඒක සම්මා දිට්ඨිය ලැබුණාද නැද්ද? ඔව් ඔබට ඒ තුමන් වහන්සේ මුල කියලා දුන්නා නේද? ජීවිතේ ආපු පාර කිව්වා නේද? යන්න තියෙන පාරක් කිව්වා. ඇයි? ආපු පාරේ තමයි ආපහු යන්න වෙන්නේ. මරණය කියන්නේ තවත් තැනකට ගිහින් ආයෙත් උපදින්න. එක තැනක නිමාවක්, තව තැනක ආරම්භයක්. එහෙනම් මරණ බයක් නැතුව ජීවත් වෙන්න මරණය කියන්නේ සතුටින් බාර ගන්න ඕන දෙයක්. මොකද අලුත් දැනුමක් දුන්නොත් අලුත් දැනුමක් මනින්න කැමති වෙනවා නේ. එහෙනම් මරණය කියන්නේ අලුත් තැනකට යන්න අවස්ථාවක්. එහෙනම් මේක සූදානම් වෙන්න. ඒකට ඔබ සූදානම් වෙන්න. අද ඔබ මිනිස්සෙක් වශයෙන් ඉන්නවා නම් ඕක ඇතුළේ දේවතා ගති තියෙනවා. ඒ දේවතා එළි තියෙනවා. ඒ නිසා ඒ දේවතා එළියකට ගිහිල්ලා ඔබ දේවතා ගති නැති කරගෙන කටයුතු කරන්න. දෙවියෝ එතකොට ඔබව දකි. බෝසත් ගති ඇති කරගන්න, පාරමිතා ගුණ පුරන්න, පරිත්‍යාගයෙන් යුක්ත වෙන්න, අර්ථචර්යාවෙන් යුක්ත වෙන්න, සමානතාවයෙන් යුක්ත වෙන්න. මේ වචන කතා කරන්න. එතකොට ඔබට සතර සංඝාතුව ලැබෙයි. ඒ වගේම හොඳින් මතක තියාගෙන කටයුතු කරන්න. ඔබේ ජීවිතයේ ඉදිරි අනාගතේ සාර්ථක කරගන්න මේ උතුම් භූමිය තුලදී අද මම ඔබව සැරසුවා රාජාභරණ වලින් නොසැරුණා සාර ධර්ම ගුණ ධර්ම වලින් ඔබ සැරසුවා. ඒ නිසා ඒව විමුක්ත ගන්න එපා. ඒ නිසා ගතේ ගුණ ධර්ම තියාගන්න. හිතේ නිරන්තරයෙන් බුදු ගුණ සිහිපත් කරන්න. එතකොට හිත කය වචනේ සංවර කරගන්න. එතකොට රාජාභරණ වලට වඩා වටිනා ආභරණ වලින් සැරසීලා ඉන්නවා කියලා තේරුම් ගන්න. ඒ තමයි සීලවන්තකම.
ඒකට සූදානම් වෙනවා. ඒ නිසා බාහිරින් කොච්චර රාජාභරණ වලින් සැරසිලා සිටියත් ඒවා ලෞකික දේවල් විතරයි. ඒවා ලෝකෝත්තර මාර්ගයට අයිති නෑ. රාජාභරණ නැති වුණත් සාමාන්‍ය අනුභවකින් සැරසෙන කුජලයේ කිස සැරසෙන්න. එතකොට ඔබ ආධ්‍යාත්මික වශයෙන් මොනතරම් වලින් සැරසිලා ජීවත් වෙන්න. සක්විති රජුට එළිය වටිනවා. පුතේ මේ ලෝකේ අම්ම කෙනෙක් අපට දෙන්නේ සක්විති වෙන්නවත්, චක්‍රවර්ති වෙන්නවත්, බුදු වෙන්නවත්, දෙවියෙක් වෙන්නවත්, බ්‍රහ්මෙක් වෙන්නවත් නෙමෙයි කියන්නේ. එහෙනම් පුතේ හොඳ මිනිහෙක් කියන්නේ. හොඳ මිනිහෙක් කියන්නේ. ඒ ඇයි? ඒ උතුම් මනුස්සත්වයේ නාමය තුල එයා අය අම්මා අපට ප්‍රකාශ කරේ පුතේ හොඳ මිනිහෙක් වුණොත් එයා අපාගත වෙන්නේ නැහැ කියලා. මේ සලබාගත් මනුස්ස ජීවිතය තුල සතර අපායේ දොරවල් වහගන්න තියෙන අවස්ථාවේ සතර අපායේ දොරවල් වහගන්න. ඒ තමයි වැරදි පාර, වැරදි දේවල්, වැරදි වචන, වැරදි සිතුවිලි. ඒ හතරින් ඔබ ගොඩ ගියොත් ඔබට නිවැරදි මාර්ගය, නිවැරදි ක්‍රියාව, නිවැරදි වචනය, නිවැරදි අවබෝධය තුළ උතුම් සත්පුරුෂයන්ගේ ආශ්‍රය ලැබෙනවා. අද මේ ලැබුණු ආශ්‍රය ඔබට ලෞතර බුදුන්ගේ ළඟට පැමිණීමට මඟ පෑදෙනවා. ඒ තමයි බුදුන් දැක නිවන් දකින්න වාසනාව උදා වෙනවා. ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබෙනවා. අද මේ අහපු ධර්මයේ හදවතේ දරා ගන්න. සිහිනුවණින් නැවත නැවත මෙනෙහි කරන්න. නිරන්තරයෙන් මේ භාවනාව කරන්න. සුවපත් වෙම්මා සුවපත් වෙත්වා. ඒක විදර්ශනාවට අරින්න. විදර්ශනාවට යන්න. නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා. එතකොට ඒ දර්ශනය තුල ওই මාර්ගයේ ඉන්න. ඒකම වඩන්න. ඒකම ඔබට සවදා හරි දවසක සැනසීම. නිසා නිරන්තරයෙන්ම මෛත්‍රී සහගත වෙන්න, කෝප වෙන්න එපා, තරහ ගන්න එපා. කිසිම වෙලාවක කිසිම මොහොතක අසරණ සතෙකුටවත් එලවන්න එපා. ඔබ දුක් පැනින් ඔබ ළඟට එන ඕනම කෙනෙකුට කරුණා මෛත්‍රිය හදවතේ අඳවගෙන ඔවුන්ට ඒ ආදරේ කරුණාව කටයුතු කරන්න. ඒ නිසා මව්පියන්ට ජීවිතය මව්පියන්ට දායාදයක් කරලා මව්පියන් ළඟ අත්මුහර ආරක්ෂා කරගන්න. අද ඉඳලා මේ මව්පියන්ගේ සෙනෙහසින් ලබාගත් ආදරේ කරුණාව ජීවිතේ කවදාවත් මුමියන ආලෝකයේ කෙනෙක් මතක තියාගන්න. අනිත් සියලු දෙනාගේම ආදරේ අවස්ථාවාදීව කියලා තේරුම් ගන්න. අපි ළඟට එන හැම කෙනෙක්ම අපි ළඟ තියෙනවා නම් පමණයි අපි ළඟ ඉන්නේ කියන එක මතක තියාගන්න. දෙමාපියෝ කවදාවත් අපි අත්හැර යන්නේ නැහැ කියලා මතක තියාගන්න. ඒක තේරුම් අරගෙන අද අපිට මේ ලැබිච්ච අවස්ථාව ඔබ වාසනාවන්ත කෙනෙක්, පුණ්‍යවන්ත කෙනෙක්. ඔබ බලාපොරොත්තු වෙන දේ අනාගතේ සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. ඔබට ලොකු ශක්තියක් අද මේ මොහොතේ මේ වුණේ ඔබ ඉල්ලීමක් කළා. ඒ ඉල්ලීමේ ප්‍රතිඵල තමයි අද ඔබට මේ ලැබුණේ. අද මේ භූමියෙන් පිට වෙලා යන්න පෙර ඔබට අර මුදුන් පොතේ තියලා තියෙන චූඩා මාණික්කයක්සේ මේ ලැබිච්ච සාර ධර්ම ගුණ ධර්ම ඉදිරි අනාගතයේ තුල ආරක්ෂා කරගන්න. ඔබ භාවනා කරනවා නම් භාවනා කිරීමේදී ඔබ කාටවත් නොපෙනෙන්න නිහඬතාවය තුළ ඔබ නිහඬතාවයෙන් ඉන්න. භාවනාව කිරීමේ අර්ථය භවයේ ආපු නැති තැනට එන්න. ඒ ලබාගත් මනුස්ස ජීවිතයේ බව අවබෝධ කරගන්න. ඒ මේ ලෝකයේ තුල තියෙන වටිනාම දේ කියලා තේරුම් ගන්න. එය ඔබ අවබෝධ කරගත්තට පස්සේ භව තරණය කිරීමයි කියලා කිව්වේ සිතුවිලි යහපත් කරගන්න කියලා කියනවා. මේ ප්‍රකාශ කරපු වචන සියල්ලම මනස තුල ක්‍රියාසිතක් ඇති කරගන්න. සිත Tamanට ඕන විදිහට පාලනය කරන්න ඔබ ඔබේ හදවතට එකඟව ජීවත් වෙන්න. ඔබට පුළුවන් වෙන්න ඕනේ ඔබේ ජීවිතයේ මේ සසර පුරාම නැවත නැවත දුක් ඇත්තන් වලට නොයා මේ උතුම් මනුෂ්‍ය ජීවිතයෙන් ඉහළට යන්න, දෙවියන් අතරට එන්න, ඒ වගේම පාරමී ධර්මයන් පූර්ණේ කරගෙන ඔබ පතනවා නම් බෝධියක් ඒ බුදුපසේ බුදුමහරහත් භාවයට එන්න. ඔබේ පාරමිතාව සම්පූර්ණ කරගන්න. මේ ප්‍රකාශ කරපු වචන ටික මේ සුමේධාමතු කතා කරලා කිව්වේ. මේ සුමේධාම සුමේධ කියන්නේ නිකන් කෙනෙක් නෙවෙයි. මේ ලෞතර බුදු පියාණන්ගේ බුද්ධත්වයේදී පාරමී පරිපූර්ණ කාලේ සමයේ දීපංකර පාරමීයේදී උන්වහන්සේ සුමේධ නමින් විවරණ කළා. ඒ විවරණේ තමයි අද මේ ඔබට දෙන්නේ. අර තේන්නේ ඒ ලෞතර බුදු පියාණන්ගේ අවසාන පාඩම තමයි. ඉතින් කියනවා එක මේ මොකද්ද? පාදය අර පේනවද තියෙනවා පාදයක්
පාදයක් වගේ නෙමෙයි පාදයක් ඒ තියෙන්නේ. ඒක නිකම් පාදයක් නෙමෙයි. බුද්ධ පාදයක්. ඒ මාතෘ පාදයේ ඔය තියෙන්නේ. වම් පාදේ නෙමෙයි තියෙන්නේ. ඒකේ ඇඟිලි නෑ. ඒ බලවිලුඹ තියෙන්නේ. ඒ තියෙන්නේ එතන අදිස්ථානය. ඒකේ භාගයයි තියෙන්නේ. අනිත් පාදෙත් නෑ, ඒ භාගෙත් නෑ. එහෙනම් ගමන එතනින් ඉවරයි. එතනින් එහාට පාදයක් නෑ. මේ අවසාන දේ මේ ප්‍රකාශ කරන්නේ ඒ ධර්මතාවය. මොකද ඔය කියලා තියෙන්නේ නිකන් නෙමෙයි සත්පුරුෂයාට ඔය මේ ලෝකෙට තව එක්කෙනෙක් පහළ වෙන්න ඉන්නවා. ඒ තමයි මේ ලෝකයේ තුල ඒ මාතෘ භූමියට එන කෙනා. ඒ මාතෘ භූමියේ නිත වශයෙන්ම විවරණ ගන්නවා. ඒ විවරණ ගත්ත කෙනාට තමයි අරක තියලා තියෙන්නේ. ඒ විවරණය තියලා තියෙන්නේ. ඒ තමයි මෛත්‍රී මහ බෝධිසත්වයන් වහන්සේට දුක විවරණය. එතුන් වහන්සේ කාශ්‍යප බුදුන් වහන්සේගේ සමයේ යෝතිය ජටිල වෙලා ඉඳද්දී කොටි දෙනෙක් කටට පැනලා නේද? ඉක්මන් බුදුන් බුදු වේවා කිව්වා නේද? ඒ පෙර පාදේ ඉස්සර උනේ හින්දා. එතුන් වහන්සේ වම් පාදේ හිටියේ. මේ ඉන්නේ මාතෘ බුදු කෙනෙක්. පේතෘ බුදු කෙනෙක් නෙමෙයි. ඒ හින්දා අවුරුදු 45ක් වුණේ. ඒ හින්දා අවුරුදු 80ක් වුණේ. ඒ හින්දායි මෛත්‍රී බුදුන්ට අවුරුදු 80000ක් වෙන්නේ. ඒ පේතෘ බුදු කෙනෙක් හින්දා. ඒ නිසා ඒ විවරණේ තමයි අර කියලා තියෙන්නේ. ඒ වම් පාදයේ තමයි තුන්වහන්සේට පාසටහනක් කියලා තියෙනවා. මොකද තුන්වහන්සේ මාගේ පාදයේ දකීවා කියලා අදිෂ්ඨාන කරා. ඒ නිසා අපට වම් පාදයේ දීලා තියෙනව නේද? සිරිපාදේ තියෙන වම් පාදේ නේද? එහෙනම් අර තියෙන වම් පාදේ නේද? දැන් අපි කන්දම දුන්නේ කියලා එපා සිරිපාදේ වඳින්න. ඒත් අර වඳින්න තියෙනවද? තනසීමේ. නෑනේ. අර තියෙන්නේ බලන්නකො සෝසේ වන්දනාමාන කරන්නේ මෙච්චර උතුම් සාපතල මාළුවක. හඳුනා කියලා බඩ ගාගෙන දුක් විඳින්න ඕනද? නලල ගහලා පතුල වනින්න ශක්තිමත් අධිෂ්ඨානයක් ඇති කරගන්න කොච්චර බලයක් තියෙනවද? ඉතින් බලන්න ආමාර අටපිරිකර කියලා කියන අර වාල්කමට මෙහා පැත්තේ පාසටහනක් තියෙන පාද දෙකක් මහා බලවත් පාද දෙකක්. ඒක වෙන කොහෙවත් නැහැ. එතන තමයි තියෙන්නේ. එතන තියෙන්නේ ලෝතුරා බුදු පියාණන් වහන්සේ බෝධි ළඟදී අටලේ මස් නහර සිඳිලා ගියත් ආයි නැගිටින්නේ නැහැ. මම බුදු වෙලා මිසක් කියන අධිෂ්ඨානයේ තිබ්බ පාසටහන. අර අතන තියෙනවා. අන්න අතන පාසටහනක් තියෙනවා. අර කුඩේ ඊළඟ තියෙන තැන ඉස්සරහින් කේසාවල්ලායි. ඒකේ තියෙනවා චක්‍ර දෙකක් කොටලා රන්වන් පාට පාසටහන. ඒකේ ඇඟිලි තියෙනවා. ඒ පාසටහන කොටලා තියෙන්නේ කාටවත් නෙමෙයි. මාගන්දි බැමිණිය මාගන්දි බමුණයි බාමන්දි බැමිණියයි මාගන්දිය එක්කගෙන ආවා. මාගන්දි බමුණා බුදු පියාණන් වහන්සේට මේ සරණ පාවා දෙනවා. ඒක බුදු පියාණන් වහන්සේගේ මේ පාසටහන තියලා තියෙනවා. දැකලා මාගන්දි බැමිණි ප්‍රකාශ කරා මේ තියෙන්නේ මාගන්දි බමුණ කියනවා මේ තියෙන පාසටහන කියලා. ඊට මාගන්දි බැමිණිය හොඳට ඉගෙන ගත්ත කෙනෙක්. මාගන්දි බැමිණිය මේ පාසටහන දැකලා කිව්වා මේ නම් නුඹේ දුව විවාහ කරගන්න කෙනෙක් නෙමෙයි. මේ තියෙන්නේ බුද්ධ පාදයක්. මේ කෙනා නම් අනිමානෙන් බුදු කෙනෙක් වෙන්න ඕනේ කියලා. ඉතින් එතුන් වහන්සේ මේ ළඟපාත බලනකොට තමයි වැඩි හිටියා. මාගන්දි බැමිණිටයි බමුණටයි බණ කිව්වා. නමුත් මාගන්දි බමුණා තමන්ගේ දියණිය විවාහ කරලා දෙන්න හදපු මාගන්දියට පෙන්ලා මේ ඉන්නේ මගේ දියණිය කිව්වාම බුදුහාමුදුරුවෝ කිව්වා උඹේ දියණිය මගේ සිතින් තියා පයින්වත් ස්පර්ශ කරන්න මම කැමති නෑ කියලා ප්‍රකාශ කළා. එතකොට ඒක පිළිකුල් කළා. ඒක මාගන්දිට කේන්ති ගියා. ඊට පස්සේ මෙයා එකපාරට හිතුවා එකපම් මම ලෝලක් කරන්න මම රජෙක් එක්ක විවාහ වෙලා ඔබට මං දසවද දෙනවා කියලා හිතුවා. මාගන්දිය උදේනි රජුරුවත් එක්ක විවාහ වෙලා උදේනි රජුරුවන්ගේ අග බිසව වුණා. නමුත් සාමාවතිය ඇතුළු 500ක් මාගන්දිය ගිනි තියලා තුන්මහල් ප්‍රාසාදික මාලිගාවක ගිනි තියලා දැම්මා. නමුත් උදේනි රජුරුව මේ කරපු දේ අම්පා වෙලා මේක දැනගන්නේ කොහොමද කියලා මාගන්දිය කැඳවලා ඇහුවා. මේ වගේ දෙයක් කරන්න කවුරුනම් හපන් වෙයිද? ඒ අයට තෑගි දෙන්න වටිනවනේ කියලා රජුරෝ කිව්වා. රජුරෝ හරි මේ අපටි. ඒ කියන්නේ උපක්‍රමශීලී. මාගන්දිය අහුණා ඒකට. ඊට පස්සේ කිව්වා මේ කවුද ඉතින් මම මිසක් පොවා කරන්න කියලා කිව්වා. අනේ ඔයාට මේක තනියෙන් නම් කරන්න බෑ. කවුරු හරි ඉන්න ඕනේ මේකට සහයෝගයට. ඒ අයටත් ඒ තෑගි බෝක දෙන්න එපායි කිව්වා. නෑ මගේ නෑදෑයෝ ඔක්කොම මේකට සහභාගී වුණා. වහිනේ ටික ගෙන්නේ. ඔක්කොම ටික ගෙනාවා. නලකුවා රාජාන ඊට පස්සේ කිව්වා දෙන් රජුරෝ ඔය ඉස්සරහා මාලිගාව ඉස්සරහා කපල්ලා කිව්වා උතෝපස් කරන්න. කරවටා කිව්ව පස්සේ ගහලපුවා පිටුරු ගාලා. පිටුරු ගාලා ගින්දර තියන්නේ.
පිටුවපස් ගහලා වල පිටු දාලා ගින්දර දුන්නා. ඊට පස්සේ පාර ඇත්තු ගෙන්න කියලා එනල්ල වල නගුල් දාලා හාව පල්ලා. මාගන්දියේ පණ පිටින්ම නගුල් දාලා බාගෙට මරලා හැවීවා. මාගන්දිය අභිජ්ජ නරකයට ගියා. සාමාවති 500ක් දිව්‍ය ලෝකෙට යන්නේ. මෛත්‍රී වල. මෙත්සිට වල. ඒ පාසටහන අන්න අතන තියෙනවා. අර පිළිකුල් තියලා තියෙන්නේ. ඒ තියලා තියෙන්නේ පාදේ ගාන. මේ භූමිය අන්න අතන ඉඳලා අන්න අතෙන්ට ලෝතර අපිටින්ගේ කාලේ ඒ කියන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට විතරයි මුතුන්ට අයිති තියෙන්නේ. අනෙක් ටික අතන ඉඳලා අපිට අරපැත්තෙන් එනකොට පාරමිතා පුරන තැන අතනින් බුද්ධත්වයට පත් වෙලා අතෙන්ට යනකම් උතුම්නාන්සේ ලෝකයට ධර්ම දේශනා කළා. ශාසනීය පීඨෙව්වා. එතනින් එහාට තියෙන පරිනිර්වාණය. නැගිනිට පැත්ත උතුරේ ඉඳලා අනිත් පැත්තට තියෙන්නේ පරිනිර්වාණය. ඒතකොට මේ කායල්ල විතරයි බුදුන්ට අයිති කෑල්ල. එන්න මේ කෑල්ල තුල බුදු පියාණන් වහන්සේ බලාගෙන ඉන්න මේ පැත්තට ඉස්සෙල්ලා අර පැත්තට පාදාලා තියෙන්නේ. මේ පැත්තට මූණ දාගෙන නැගිනිට පැත්තට පිට පාගෙන ඉන්නේ. අපි මේ ඉන්නේ ලෝතුරා බුදුන්ගේ ඇස් ඉදිරි පිට. මුනස් මේ පැත්ත. ඒතර බුදු පියාණන් වහන්සේ දැන් මේ මොහොතේ නුඹව දකින්න. නුඹට මේ ධර්මයේ දේශනා කරන්නේ එතුමන් මේ මම නෙමෙයි. ඒ නිසා නුඹලාට මේක ප්‍රකාශ කරන්නේ වෙන මොකවත් නෙමෙයි. අපිට විවරණයක් ලැබෙනවා. විවරණී කියලා කියන්නේ වහලා තිබ්බ දෙයක් ඇරලා බැලුවා වගේ අන්ධකාරයට පහනක් දැල්ුණා මේ නොපෙනුණු ඇස් දෙක පේන්න පටන් ගන්නවා. මාර්ගේ නැති ඔබට මාර්ගේ පෑදෙනවා. ඒ නිසා ආදී ඉඳලා නිවැරදි මඟ අනුගමනය කරන්න. නිවැරදි දාන සීල භාවනාවල යෙදෙන්න. ඒ වගේම පාප මිත්‍රයන්ගෙන් ආශ්‍රයෙන් අයින් වෙන්න. ඒ වගේම කල්යාණ මිත්‍ර සත්පුරුෂයන් ආශ්‍රය කරන්න. මුනි ධර්ම වඩනවා. ඒ වගේම යහපත් සිතුවිලි ඇති කරගන්න. යහපත් වචන කතා කරන්න. ඒ වගේම තමයි ජීවිතයේ පුණ්‍යවන්ත කෙනෙක් බවට පත් වෙන්නේ. පිටපැත්තෙන් සුදු පිළියම් දෙන ප්‍රගමක් නේ. අතුල් පැත්ත පිළිසු කරගන්න. මිනිස්සු පිටපැත්තෙන් සුදු පිළියම්කට අතුල් පැත්ත කළු පාටයි. අතුලෙන් අපිරිසුදු. නිසා මානසික ජීවිතයේ අභ්‍යන්තරයෙන් පිළිසු කරන්න කියලා බුදුන් දේශනා කළා. ඒ නිසා උත්තර වේලාව අත දාලා වාජනයක් හේදුවා වගේ ඔබේ මනස හේදුවා. ඔබේ මනස පිරිසිදුයි. දැන් ඔබේ හදවතත් පිරිසිදුයි. හරියට කොයි වගේද ඝනකඩ බොල් පොළව පලාගෙන මෙතේ බුදුන් පාමුල පුපින නෙලින් කැකුලක් මෙන් මේ සුදු නෙලින් කැකුල ඔබේ හදවතේ විකසිත වේවා කියලා මම ආශිර්වාද කරනවා. ඒ නිසා හදවතින් පියුමක්සේ ගුණ ධර්ම ආරක්ෂා කරගෙන ගුණ යහපත් වචන කතා කරන්න. එතකොට ඔබ ගුණ කුණියෙන් යුක්තව ඔබට යහපත් කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා යහපත් කෙනෙක් ළඟට ආවම යහපත් වචන වලින් අපට ආමන්ත්‍රණය කරනවා. ඒ වචන වලින් අපට ගුණ යහපත්කම දැනෙනවා. ඒ වගේම කරුණාව, දයාව ඒ තුල තියෙනවා කියලා අපිට දැනෙනවා. ඒ නිසා ලෞතර බුදු පියාණන් වහන්සේ මහා කරුණාවෙන් අපට මේ ධර්මයේ දේශනා කළා. ඒ නිසා අද ඉඳලා සිතකය වදිනිය ආරක්ෂා කරගෙන දාන සීල භාවනාවල යෙදিলা මෙලොව ජීවිතේ සාර්ථක කරගන්න නිින්දෙන් අඳුනාමින් සුගතියකට යන්න මාර්ගය පාද ගන්න කියලා මම ඔබට ආමන්ත්‍රණය කරනවා. ඔබේ නම මොකක්ද? දිලීප් මහත්තයා අද සියල්ල ඩිලීට් කළා. දිලීප් කියන නාමය ඔබගේ ජීවිතේ ලබා දුන්නේ අඳුර ගන්න දුන්නේ මම. රූපේ පරණයි. නාමය පරණ නෑ. දිලීප් කියන්නේ දිලිසෙන බව. දීප්තිය වටිනාකම. ඒ නිසා දිලීප් මහත්තයා රූපේට නමක් දුන්නට නමට රූපයක් නෙන්නේ. රූපේ දිරලා යනවා. නම දිරන්නේ නෑනේ. රූපේ මහ පොළොවට පස් වෙනවා. ඒ නම මහ පොළොවට පස් වෙන්නේ නාමයමයි කවදා හරි දවසක ඔබට ජීවිතයේ අවබෝධ කරගන්න වෙන්නේ. රූපය නැති වුණත් නාමය නොදිරයි. ඒ නිසා නාමය ආරක්ෂා කරගෙන කටයුතු කරන්න. ඒ නමින් ඔබට කවදා හරි දවසක මේ සසර දුකින් මිදෙන්න වෙන්නේ ඒ නම තමයි. ඒ නිසා නාමය අමතක කරන්න එපා. රූපය තුල විනාශ වෙලා ගියත් නාමය පරණ වෙන්නේ නැහැ, විරන්නේ නැහැ, නිර්ලයන්නේ නැහැ. ඒක වටිනා තැනක තියලා යන්න. ඒ නිසා දෙමාපියන්ට ගෞරවයෙන් යුක්ත වෙන්න. කරන කටයුතු සාර්ථක කරගන්න. ඒ වගේම ඔබ දැනුවත්ව ඉගෙනගත්ත දේවල් වලින් ඔබට හැකියාවක් තියෙනවා. ඔබේ හැකියාව තුළ ඔබට දක්ෂතාවයක් තියෙනවා. ඒක ප්‍රගුණ කරන්න.
ඒ වගේම හම්බ කරන දේවල් තුළ ඔබට ජීවත් වෙනවා වගේම අනිත් අය කෙරෙහිත් අනුකම්පාවෙන් ඒක පරිත්‍යාග කරන්න. ඒ නිසා අද හම්බ කරන දේවල් ඔබ අදම නැති කරන්න නැතුව ඊට වෙනුවෙන් ඒක ටිකක් ඉතුරු කරගන්න. ඒ අනාගතයේ වෙනුවෙන් කටයුතු කරන අයට ඒ යහපත් සිතෙන්පත් කරලා තියන්න ඒක වටිනවා. හරියට මෙන්න මේ වගේ. අපේ රජ දරුවෝ එදා ඒ හම්බ කරපු ධන සම්පත් විනාශ කරලා ගියේ නෑ. ඒවා එකතු කරලා තැන්පත් කරලා ගියා. අද ඉන්නේ හංගන්නෝ මේවා ගොඩ ගන්න. අද ඉන්නේ රජවරු නෙවෙයි හංගන්නෝ. ඒ නිසා එදා රජවරු අපට තැන්පත් කරලා ගිය ධනෙ තවමත් තියෙනවා. ඒ නිසා මේ තියෙන්නේ එදින ඉතින් වටිනා මිනිකක්. මේක ගන්න නෙමෙයි තියලා තියෙන්නේ. ඒක මිටිපාරින් ගන්න පුළුවන්. තේරෙනවද? ඒත් මේවා ගන්න නෙමෙයි තියලා තියෙන්නේ. සත්පුරුෂයාට සිහිනුවණ ඇති කරගෙන අවබෝධ කරගෙන ඒ වටිනා මිනිකක් ලෙස ජීවිතය අවබෝධ කරගන්න. ඒ නිසා මොනින් තේරුම් ගන්න යහපත් දේ අවබෝධ කරගෙන කටයුතු කරන්න. ඒ නිසා මෙතන දාලා තියෙන වටිනා දේවල් නොවටිනා නෙමෙයි වටිනායි. ඒ නිසා මේවා මිනිස් ගලක් තියෙනවා කියලා අන්දේකට මේක පය හිතුනට ගන්නෑ. නමුත් සත්පුරුෂයා විසින් මේක දැකලා මේ තියෙන ආවාට තුනක් මේකේ තියෙනවා. 1 2 3යි. අරකේ ආවාට තුනක් තියෙනවා. ඒක සමාධියටපත් වුණා. ඒක ඇතුළේ මුකුත් නෑ. ඔය මේ දෙවක් වගේ පේන්නේ විඳින සිත. ඒ කියන්නේ දී බුබුල. පෙන බුබුල. පෙන බුබුලක් තමයි මේ පෙන්නලා තියෙන්නේ. ඒ කියන්නේ සුවාසු දහසක් ධර්ම. ස්කන්ධ ධර්ම. දේව කොටුව වශයෙන් පෙන්වන්නේ සතර දිශාව. සතර ඵලය. ඒ කියන්නේ ඉරියව් හතර. නිදා ගැනීම, ඉඳ ගැනීම, හිට ගැනීම, සක්මන් කිරීම. ඒ තමයි ඔබේ උරහිස. ඒ හිස මත තමයි අර උඩින් ගැබ තියලා තියෙන්නේ. ඒ කියන්නේ මධ්‍යම ප්‍රතිපදාව. ලෝකෝත්තර භූමිය. ඒ කියන්නේ ඔබට දුවලා තියෙන උතුම්. දෙන්නේ කීකේ. ඒ නිසා ඕක තේරුම් ගත්තට පස්සේ මේ ගැබ ඉහළට එනවා. මේක ඉහළට එනවා කියලා කියන්නේ බඹර වදයක් වගේ නාග ලෝකෙට පේන නවගුලක් ගිලී ගිය මේ උදාර පුණ්‍ය භූමිය තුල මෙතන කේසාවල් තුනේ තියෙන්නේ. තව 27ක් යට තියෙනවා. ඒතොර 27යි 3යි කියන්නේ. සමතිස් පාරමී දම් පුරු ගෞතමයන් වහන්සේගේ ලෝකෝත්තර නිර්වාණ භූමිය තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. මේ පහන කාටද? අන්දේකට. ඇස් ඇති අය. එහෙනම් අන්දයන්ට පහන් වැඩක් නෑ. ඒ නිසා ප්‍රඥාවන්තයා විසින් ඒක දල් වෙනවා. ප්‍රඥා ප්‍රදීප දල්වා. එතකොට ආලෝකමත් වෙනවද නේද? දැවුවට මේක මෙතනට වඩා එළියයිද නේද? දැවුව ඉස්සලා දකින්න සෑයද දැන් දකින්නේ? එහෙනම් මොනින් තේරුම් ගන්න මේ බලන්නකෝ ඒක විවර කරලා මේක අපි මෙහෙම අත් දෙක ඉස්සලා වන්දට මේක ඇතුලේ මුකුත් නැහැ කියලා යමක් තේරුම් ගන්නව නම් මේ නිර්වාණය කියන්නේ ප්‍රේසීන් කෙනෙකුට ගහණය වෙන්නේ කියලා බලන්න මේක විවෘත කරලා බලන්න මොකක්ද කියන්නේ කියලා. මොකක්ද? සෑරි බලන්න ජේතවනී පුත නැහැ කිව්වනේ. බලන්න පුත තියෙනවද නැද්ද කියලා. තියෙනවද නැද්ද? උඩ තියෙනවනේ. එහෙනම් තේරුම් ගන්න. ධර්මය අවබෝධ කරගන්න. මම වනගත භික්ෂුවක්. මම ශ්‍රීපාද අඩවියේ ඉඳලා තමයි එළියට ආවේ. මම සුමේද වංශ. මම තාපස හාමුදුරුවෝ. මම උදේ 5ට හැමදාම මෙතෙන් එනවා. හැබැයි 8 වෙනකන් ඉන්නවා. දැන් අද පහුවෙලා අර ඉත 8 උඩට ගිහින්. මම ඉතර කල් ඉන්නේ. අද ඔබ නිසා තමයි මම මේ මොහොතේ විසුණු වැඩේ ඉන්නේ. ඒ ඇයි මේ උදේ ධාරිත තවුනේ යන්නේ ගියේ නැහැ. ඒ නිසා මේ ධර්මදී උදාහරණ ඉන්න තවුන් මම කැඩුවෙත් නැහැ. කඩලා නැගිටින්න තමයි හැදුවේ. ඒත් මම මාළංගෙන් මෙතනින් යනකොට මාදියා බලපුවාම ඔබ මට මුණට පෙන්වුවාම ඔබ මාදස බැලුව නිසා ඔබ මම ආමන්ත්‍රණය කළා. පිළිප් ඒ නිසාමයි මේ ධර්ම කාරණා ටික මතක් කරලා දුන්නේ. ඕවා පුතේ බණ නෙවෙයි. හිතේ බණක් නෙවෙයි. මේ ඇහැට පේන චතුරාර්ය සත්‍ය ධර්මයේ තමයි ඔබට මම මේ පෙන්වා දුන්නේ. අර පෙන්වලා තියෙන ලෝතර බුදුනේ මධ්‍යම ප්‍රතිපදාව. අර ගැට ගැට භාගයේ පෙන්වලා තියෙන්නේ මේ ධම්ම මාර්ගයේ ගමන් කරන කෙනා මේ අන්ත දෙක අතහැරලා මධ්‍යම ප්‍රතිපදාවෙන් නිර්වාණය කරා ගමන් කරනවා. ඒක මේ නිර්මාණය කරලා තියෙන සෑය හුඟ ගන්න උණුගස් බඳින්න. නමුත් නිර්මාණය කරලා තියෙන එකට නෙමෙයි. ඉහළට යන මාර්ගය. ඒ මධ්‍යම ප්‍රතිපදාව.
ඒ මධ්‍යම ප්‍රතිපදාව තමයි අන්ත දෙකම අතහැරපුවාම යන්න මාර්ගයක් නැති වෙනවා. ඒක මැද හිස්ත නේද? හිතලා බලන්න ඔබ දැන් ওই දෙපයින් නේද ඇවිදින්නේ කියලා. ওই දෙපයින් ඇවිදිනවා නම් ඔබ ওই දෙපය අඳුර ගන්න ඕනේ. මොකද්ද ওই දෙපය? කාගේද? අම්මයි තාත්තයි. පෙර පාදයේ තාත්තාය, පසු පාදයේ අම්මායි. පෙර පාදය කියන්නේ දකුණු පාදය. තාත්තා කියන්නේ පිරිමියා. පිරිමියෙක් යන ඕන මාර්ගයක තනියෙන් යන්න පුළුවන් බෑද? එතකොට ගැහණියෙකුට තනියෙන් මානසික ලෝකයේ හැසිරෙන්න පුළුවන්ද? එහෙනම් ගැහණියෙක් තමයි පිරිමියෙක්ගේ මග හරස් කරන්නේ. භවයේ බැඳින්නේ කවුරුද? ගහකද වැල පැටලෙන්නේ, වැලේද ගහ පැටලෙන්නේ? ඈ? ගහේ වැල පැටලෙන්නේ. ඈ? වැලේ ගහ පැටලෙන්නේ නෑනේ. එහෙනම් ගහේ වැල පැටලෙන්නේ. ඒ නිසා තමයි බැඳීමට හේතු වෙන්නේ ස්ත්‍රියක් තුළ පුරුෂයෙක්ගෙන් රැකවරණය. නමුත් මුල මතක නෑනේ. ගහේ වැල ගිහිල්ලා මුළු ගහම වහ ගන්නවද නැද්ද? ඒකට කියනවා බව ලතා කියලා. බව කියන්නේ පුරුෂයාට, ලතා කියන්නේ ස්ත්‍රියට. බවේ වහගන්නේ තුරු කවුද? ඒ හින්දා තමයි බුදු පියාණන් වහන්සේ පෙන්වුවේ මේ ලෝකයේ තුලදී බේරෙන්න බැරි එකම කෙනා මාගන්ධිය කියලා. ඒ කියන්නේ කාන්තාවන්ගෙන් ගැලවෙන්න බෑ. උත්තර නැති ප්‍රශ්න පත්‍රයක්. කාන්තාවක් වශයෙන් දකින්නේ ගැහණි කෙනෙක් නේ. හැබැයි ස්ත්‍රියක් වුවත් පුරුෂයෙක් වුවත් එකම කාසියක දෙපැත්තක්. දෙපැත්තට නම් දෙකක් නේ. කාසිය එකයිද නැද්ද? එහෙනම් ස්ත්‍රියක් පුරුෂයා කියන්නේ සතර ධාතුවේ කර්මයක විපාකයක්. ලෝකේ පැවැත්ම. බත්මාළු වල ඉතුරුවක්. ඇහැට පේන රූපයට ආසාවක් වශයෙන් පුදින්නේ රාගය. ඇවිලින ගින්න. ගෑස් ටැංකිය. ඇවිලිනවද නැද්ද? පත්තු වෙච්ච ගමන් තමයි තියෙන්නේ. හිතලා බලන්න පිරිමි ඉන්න මේ ඔක්කොමලා පිරිමි තමයි. හැබැයි ගෙදර ගියහම බලු කුක්ෙක් වගේ. right? එයා එළියට ගිහින් රජෙක් වගේ හැසිරුණාට ගෙදර ගිය ගමන් ඇත්තෙන්ම ගෙදරදී එයාට බලු කුක්ෙක් වගේ ඔළුව පාත් කරගෙන ඉන්න වෙනවා. ඇයි? ගෑනිට යට වෙන්න වෙනවද නැද්ද? ගෑනිට යටත් වෙන්න වෙනවා. ඇයි? ගෑනු කෙනාගේ ස්වරූපය තමයි ඒ භවයේ රැකවරණය කරන්න. එයා නිරන්තරයෙන් ආදරේ වැඩිකමට ස්වාමියාට නිරන්තරයෙන් සැර කරනවා. ඇයි? පිටේන එයාට නැති වෙයි කියන බයට. හිතේ යට තියෙන්නේ එයාට නිතරම සැකේ. ඇයි? මේ මිනිස්යා ගැන විශ්වාසයක් තියාගන්න බෑ. මේ මිනිස්යා එළියට නියන්නේ නිතරම. සැකේ තියෙන්නේ එතකොට පිරිමියා ගාව නෙවෙයි ගැහණිය ගාව. ගැහණිය එළියට ගිහිල්ලා ගෙට આવොත් මිනිහා එලවලා දානවා. ඇයි? ගැහණිය කියන්නේ විශ්වාස කරන්න බැරි කෙනෙක් කියන්නේ. ඒ නිසා කවදාවත් එසේ කරන්න එපා. ස්ත්‍රියක් පුරුෂයෙක් වුවත් දෙදෙනාගේම හදවතේ ඒ ශෝකයේ දුක තියෙනවා. දෙදෙනා තුලම සැකේ තියෙනවා. විශ්වාසය තුලයි හොඳ හිත ආරක්ෂා වෙන්නේ. ඉෂ්ට දේවතාවෙක් හා දේවතාවියක් ඉන්නවා. ඉෂ්ට දේවතාව හා දේවතාවිය වෙන්නේ ස්වාමියා බිරිඳගේ ඉෂ්ට දේවතාවායි. සියලු දුක් කරදර වලට උත්තර හොයන්න ඉන්න එකම කෙනා තමන්ගේ ස්වාමියා. එහෙනම් සියලු දේම කියන්න වෙන්නේ යාට. එයා තමයි ඒව ඉෂ්ට කරලා දෙන්නේ. ඒ වගේම තමන්ගේ දුක සැපේදී සියල්ලන්ටම කියන්න ඉන්න එකම කෙනා තමන්ගේ බිරිඳ. එයා තමයි තමන්ට ඉන්නේ එකම ඉෂ්ට දේවතාවු. දෙදෙනාම නැති වුණාම දෙවොල ගිනි ගන්නවද නැද්ද? එතකොට ගෙදර අපායක්ද නැද්ද? එහෙනම් ඒක දෙවොලක් කරගන්න. එතකොට දෙදෙනා තුල සාමයේ සමගිය ආරක්ෂා කරා නම් ගෙදර නිවන නැද්ද? ඒ ගෙදර නිවන නැතුනේ ඇයි? දෙවොල ගිනි අරන්. දෙපොළම ගිනි අරන්ද නැද්ද? එතකොට අමනාපය තරහ තියෙනවනේ. ඒතර සැනසීම තියෙද? එතකොට නිවන දුරද නැද්ද? දුරයි. ඒ නිසා නිවනේ දුර වැහෙනවා. ඒ නිසා gedara නිවනක් කරගෙන සතුටින් ජීවත් වෙන්න අමුසෙමියන් වශයෙන් බිරිඳගේ ජීවිතය තමන්ගේ ඉෂ්ඨකාමී දේවතාවිය ආරක්ෂා කරගන්න. එතකොට සාමයෙන් සමගියෙන් සතුටින් හැමදාම ජීවත් වෙන්න. ඒ වගේම මෙලොව ජීවිතේ සාර්ථක වෙනවා. පරලෝ ජීවිතේත් කවදාවත් එයා අතහැරෙන්නේ නැහැ. ඒ ගෙදරට ඉහළින් දේව නිර්මාණයක් තියෙනවා. දේව විමානයේට එයා යනවා. ඒ මෙයා මෙතනින් ස්වාමියා මේ පරලෝකයේ ගමම්ම ඒ දිව්‍ය විමානි පහළ වෙනවා. එයා එතන ඉඳගෙන තමන්ගේ විමානය දිහා බලාගෙන ඉන්නවා.
ඒ තමන්ගේ දේවතාවිය එනතු. ඒ විශ්වාසය කවදාවත් බිඳෙන්නේ නැහැ. ඒ පාද දෙක තියෙන තෙක් සංසාරේ සැරිසරන. ඒ පාරමිතාවක් ලෙසයි පුරන්නේ කියලා කියනවා. ඒ නිසා ලෞකික ලෝකයේ ජීවත් වෙන මිනිස්සු අවස්ථාවාදී අවස්ථාවට විතරයි ස්ත්‍රියක් පුරුෂයෙක් ගැන හිතන්නේ. ඉන් එහාට මොකෙක්වත් ආදරයක් කරුණාවක් නැහැ. තියද මනුස්ස ලෝකයක්. එවැනි මනුස්ස ලෝකයක් තියෙනවා නම් මේ දෙපයින් ඇවිදින මිනිස්සු අතර දෙවිවරු දේවතාවුයෝ නැද්ද? ඉන්නවා. තමන්ගේ ස්වාමියාට ගරු කරන, තමන්ගේ බිරිඳට ගරු කරන ස්වාමියෝ බිරිඳලා නැද්ද? ඉන්නවා. එතකොට එහෙනම් යහපත් දෙමාපියෝ නැද්ද මෙතන? ඉන්නවා. ඔක්කොම එක ගොඩකට තල්ලු ගන්න බෑ. ඒ නිසා අපි ලෝකයේ දිහා බලනකොට අපි මේ සියලු දෙනා අතර එක් කොටාසයකට විතරක් අපි අයිති වෙනවා. අන්නේ ඉඳ අද දවසේ මේ යන සියලු දෙනා අතර ඔය අයත් මේ වන්දනාමාන කරගෙන යන්න ආපු අය ඔය අය සෑම සියලු දෙනා අතරින් අද දවසේ අර වලාකඩකින් විදෙන්නා වූ හිරු මණ්ඩලයේ ආලෝකය අපට නොවැටී තිබෙන්නාසේ තිබුණත් ඒ හිරු මණ්ඩල තුල ආලෝකයේ තියෙන බව විශ්වාසයක් තියෙනවා. ඒ නිසා බැහැලා තියෙන හිරු මණ්ඩලයේ ආලෝකයක්සේ මුපෙරෙන ලෞතර බුදුපියාණන් වහන්සේගේ හිරු කිරණ ඔබේ මනසට වැටිලා ඔබේ හදවතට වැටිලා ඔබේ ජීවිතය සාර්ථක කරගන්න අද දවසේදී මහත්යා මේ උතුම් මේ කර්මයේ යහපත් සිෂ්ඨ කරගන්න වාසනාව උදා වේවා කියලා මම මේ වෙලාවේ හෝටල් ඒකෙන් තමයි මේ දානි ගන්න. එනි ගන්න කඩයක් නෑ. ඒ දානි තියෙනවා. තව ගෑමක් තියෙනවා. නමුත් දැන් මම මෙතන යන්නේ කිරිබත් කාලක් කරගෙන කුටියට යන්න. ඒක වළඳලා ඉන්න දවල්ට මොනවා හරි කවුරු හරි ගෙනාවොත් දානියක් ගන්නව නැත්නම් ඒකක් වෙනම පොතක් වළඳලා ඉන්න. අපි ආහාර ගන්න ජීවත් වෙන විතරයි. ඒ නිසා මහා ගොඩක් ඕනේ. ඒ නිසා ඔය අයට මම මේ දීපු ආහාරය සංසාරේ පුරාම නොදිරණ දෙයක් ලෙස, ජරා වෙන්නේ නැති දෙයක් ලෙස, අජර අමර වූ දානයක් ලෙස ඔය අයට සංසාර දුකින් අත මිදෙන්න මේ උපකාර පිණිස හේතු වාසනා වේවා කියලා සබ්බීතියෝ වජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතෝ මාතේ භවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවොත්සබ්බ මංගලං දක්ඛං සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සුඛී භවන්තු තේ සුපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා යහපතක් වේවා. අද මම ඔබේ මේ ශාරීරියේ මේ කොටස වෙන් කරනවා. ඒ කියන්නේ මම මෙතන ඉඳලා මේ ටික විශ්වයට මුදා හරිනවා. ඒ මොගේ මුළු ජීවිතේම ඇහැ කන නාසය දිව කය මනස ඔක්කොම නෙමෙයි. එහෙනම් මම මේක ඔක්කොම අල්ලලා හෙට ගන්නවා. ඔබේ හිතකට ගහගන්න බැරි හින්දා අතකට ගන්නවා. දැන් හිත පිරිසුදු කළා. ඒ හිත පිරිසුදු කළා තමයි මම මේක දුන්නේ. දැන් මේක ඔබේ පිරිසුදුයි කියලා මතක තියාගන්න. මේක ඉර හඳරත් වැඩි එළියයි. මේකේ එළිය මේ පැත්ත, අඳුර මේ පැත්ත. ඔබ මේක ඔබේ දෛවය, මේ තියෙන ඔබේ ජීවන රේඛාව, මේ තියෙන ශීර්ෂ රේඛාව, මේ තියෙන හෘද රේඛාව, මේ තියෙන ධන රේඛාව. ඒ නිසා ඔබ ওই ටික තේරුම් අරගෙන අවබෝධ කරගන්න. ඒ හිත ඇතනම් මේ පත කුඩාද? එනම් පතත් අරන් හිතක් හදාගෙන ඉඳුල් අතක් හේදුවා වගේ හිත පිරිසිදු කරා, මනස පිරිසිදු කරා. ඒ නිසා මම මේ ටික විශ්වයට මුදා හරිනවා. මොකද ඔබ කවදා හරි දවසක මේ බලාපොරොත්තු කරගන්න මේ ආශිර්වාදය මේ ගැට ගැහුවේ නිකන් දෙයක් නෙවෙයි මතකයේ වස්තුව. ඒක සිත්‍රෙත් සිතුවිල්ල සිතට විල්ල අමතක වෙනවා. ඒක මතක කරගන්න තමයි මේ ටික මම මේක මතක් කරන්නේ. ඒ නිසා නිකන් අතේ ගැට ගහවෙනවා නූල්කට නිකන් දෙයක් මේ ගැට ගහනවා. ඔය ගැට ගහුවේ කප්පුට. ඒ ලෞතර අභිඥාන වහන්සේ කියනවා එතුමන් වහන්සේ සිරස ගොඩාක් දුන්නක් මෙන් අත් නොහැර පසු අඳුරු මුකට පෙරමකට පැමිණි ආලෝකයක්සේ ආශිර්වාද කරනවා. එතකොට ඔබේ අත මේ අනකොට හිතන හිත එහෙම යනවා. එනවනේ අත වෙනවනේ දැන් අර යනකොට අර බලන්න අත මොනවනානේ යන්නේ. ඒක ඉස්සරහට පස්සට යනවද නෙමෙයි. හැබැයි ඉතින් එහාට යන්නේ ඒ කමයි කාල හොර.
ඔබ දැන් ඔබේ දෙපයින් ඇවිදගෙන යන එක ඔබ දන්නේ නැහැනේ කැරකෙනවා කියලා. රෝදයක් වගේ. දන්නේ නැහැනේ. එහෙනම් බලන්න දැන් ඔබ වර්තමානයේදී ඉන්නේ. දැන් ඔබ වර්තමාන විතර නැගිටිනවා නේද යන්නේ? නැගිටලා දකුණු කකුල ඉස්සරහට තිබ්බ ගමන් මේක අනාගත පාදේ වෙනවද නැද්ද? එතකොට දැන් අතීත පාදයක් තියෙනව නේද? දැන් අතීත පාදයයි අනාගත පාදයයි අධිකාරයට නේද වර්තමානයේ තියෙන්නේ. වර්තමානයේ කවුරුත් නැහැනේ. එතකොට අතීත පාදය අරගෙන වර්තමානයේම අනාගත පාදෙ ඉස්සර කරනවද නේද? ඉස්සර කරපු ගමන් අතීතේ ඉස්සර වෙනවද නේද? එතකොට අනාගතේ අතීතේ වෙනවද නැද්ද? එතකොට කරකුණාද නේද? කරකිනව නේද? එහෙනම් දැන් නුවණින් තේරුම් ගන්න. ඒක සිහිය කල්පනාව නැත්තම් තේරෙන්නේ නැහැ කරකිනවා කියලා. සිහියෙන් කල්පනාවේ වර්තමානයේ ඉඳන් බැලුවොත් විතරයි පේන්නේ කරකිනවා. ඒකට තමයි සක්මන කියලා කියන්නේ. සක් කියන්නේ චක්‍රයට මන කියලා කියන මනස. කරකින මනස. ඒක සක්මන තේරුම් ගත්ත කෙනා ආයෙ නැවත නැවත සක්මන් කරන්නේ. මොකද හේතුව සසර ගමනේ යන්නේ සසර නිමා කරගන්න. සසර නිමා කරගන්නවා කියන්නේ නවත්ත ගන්න. ඒ නිසා අද දවසේ ඔය සීල් දෙනාම මේ ලෝතර බුදු පියාණන් වහන්සේගේ වන්දනාමාන කරලා මොකක්ද දුරේ ඉඳලා ඇවිල්ලා ඔයාගේ ජීවිතේ බලාපොරොත්තු වෙන ගත්තා. ඒ වගේම අහපු දහම් කරුණු ටික හොද්දට ලුණු දැම්මා වගේ රසවත්. එහෙමයි සර්. එහෙමයි සර්. ඒ නිසා හොද්දට ලුණු වලට මුලින් නවන්න ඕනේ නැහැ. ඒක කන්න බැරි වෙනවා. හොද්දට ලුණු දාන්න නැතුව ඉන්නෙත් නැහැ. එතකොට හොද්ද මෙලෝ රහක් නැති වෙනවා. හැබැයි හොද්දට ලුණු ටිකක් ප්‍රමාණයට දැම්මොත් රසයිද නැද්ද? ආන් ඒක තේරුම් අරගෙන කටයුතු කරන්න මම ඒක තමයි මේ වෙලාවේ මතක් කරන්නේ. මොකද ගුණ යහපත්කම මිනිස්සු තුල නැත්තම් ඇත්තෙම මිනිස්සුන්ගේ වටිනාකමක් නැහැ. මොන දේවල් තිබුණත් ගුණ යහපත්කමක් නැත්තම් පොද්දට ලුණු දැම්මේ නෑවා. එහෙමයි සර්. හැබැයි ගුණ ධර්මයක් යම් ප්‍රමාණයකට තියෙනවා නම් කෙනෙකුට ඒක හරියට රසවත් පොද්දක් වගේ. නේ? දැන් ජීවිතේ රසවත්ද නැද්ද? නැත්තම් එපා වෙනවා. නේ? එහෙමයි සර්. හැබැයි දැන් ජීවිතේ එපා වෙනවද? ජීවිතේ වටිනාකම වැඩි වෙනවා. දැන් කොට වටිනාකම තේරුණා. ඒ නමුත් බුදුහාමුදුරුවෝ සියල්ල අනිත්‍යයි කියලා ප්‍රකාශ කරාට ඒ නිත්‍ය ධර්මයට අත්පත් වුණාට පස්සේ එයාගේ වටිනාකම එයාට තේරෙනවා. එහෙනම් මේ අනිත්‍ය දේ අපි පහල් ගොඩෙත් මැණික් තියෙනවද නැද්ද? අර මල් ආසනයේ තියෙන මල් ඇත්තෙන්ම මල් ආසනයේට යන්න ඉස්සෙල්ලා ඔය මල් හැදිලා තිබුණේ කොහෙද? ගෝරු මඩේ නේද? පටන් ගත්තා. පල් වතුරේ නේද තිබුණේ? දැන් මේ පල් මඩවත් පල් ගඳවත් මේ මල් වල තියෙද? ඒ නිසා ඔය ආසනයේ මඩ තියෙන මලක් වගේ ජීවිතේ ජාති ජරා ගොඩේ ඉපදුණු අපි උණියහපත් බවට පත් වුණාට පස්සේ වන්දනීයයි පූජනීයයි නේද? තේදර පල් ගඳ පල් මඩ මේනි දැන් හිතලා බලන්න මම මේ මොකක්ද උපමා කරේ කියන්නේ ජීවිතේ උපමා කළා ඒක ඒ ගුණයහපත්කම ඇති කරගත්තාම කෙනෙක් වටිනා කෙනෙක් වෙනවද නේද දැන් අද ඔබ වටිනා කෙනෙක් වෙනවද නේද දැන් මම ඔබ වටිනා තැනකට ගෙනිච්චද නේද එහෙනම් දැන් කොහෙන්ද ගිහින් තිබ්බේ එළින්ද පහළින්ද එළින් යන්න තිබ්බේ ඒ නිසා ඔබ අද ඉඳලා මිනිස්සු බවට පත් වෙන්න කියලා ආමන්ත්‍රණය කරනවා මේ ගෞතම ලෝකෙ විද්‍යාවන්ගේ අර දැන් මේ පහනසේ උඹසිනේ හිරුමඩලක් නේ මොනෝන ඇති කරන මේ ජීවිතේ සාර්ථක කරගන්න කොට සබ්බේ දෝ වජ්ජතෝ සතරෝ මාතේ බවත් කේ දීගායුකෝ භවතු